හරි ආයිබෝන් පුතේ. දන්න කියන යාළුවන්ට පොඩ්ඩක් link එක share කරලා join වෙන්න කියන්න පුතේ. ඉක්මනට වැඩේ පටන් ගන්න ඕනේ. දැන් PDF එකක් එවලා තියෙනවා. සමහර දරුවෝ ඒක කරලා ඇති. පළවෙනි paper එක කරලා තියන්න. පළවෙනි paper එක කරලා තියෙන්න ඕනේ. හරිද? අපි ඒක සාකච්ඡා කරනවා. අද ඕගොල්ලන්ට full paper එකක් සාකච්ඡා කරා. full paper එකක් කියන්නේ second term එකට අදාළ ඕගොල්ලෝ මේ වෙනකොට ලියලා නැහැනේ. ඔයගොල්ලෝ මේ වෙනකොට ලියලා තියෙන පළවෙනි වාර පරීක්ෂණේ පොල් සරල ප්‍රශ්න පත්‍රයකට. ඒක නිසාමයි මම මේ දවස් 4ක් මේක සාකච්ඡා කරන්න ප්‍රශ්න පත්‍ර 4ක් ඔයගොල්ලන්ට දාලා. හරිද? සිතියන් ටිකක් කවර් කරලා. හරිද? මේ ලොකු වැඩසටහනක් කරන්න මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ දරුවෝ ඉන්නවා එන්න නමුත් ආවේ නැහැ තවම. හරිද? දැන් මගේ තියරි පන්තියේ ළමයිවත් තවම ජොයින් වෙලා නැහැ. දැන් ඒකේ පාඩුව ඒගොල්ලන්ට තමයි. හරිද? නමුත් මම කවුද එන්නේ හින්දමන්දි කියලා බලන්න දෙයක් නැහැ. ජොයින් වෙන්නේ කවුද කියලා බලවලා ඉන්න වෙලාවක් නැහැ. අපි කවුද ජොයින් වෙලා ඉන්නේ? ඒ දරුවන්ට අපි මේ වැඩේ පටන් ගන්නවා. පැහැදිලිනේ? ඒක නිසා දැන් පුතේ ඕගොල්ලන්ට දැන් මෙතන සමහර දරුවෝ ඉන්නවා. මෙතන මගේ පන්ති එනවා එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ප්‍රශ්න පත්‍රයට මූණ දෙනකොට මේ සෙකන්ඩ් ටර්ම් ප්‍රශ්න පත්‍රයට දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ඔයාට මේ සැරේ පැය 4ක් ලැබෙනවා. පැය 4ක්. දැන් ගිය සැරේ පැය 2යි ලියුවේ. පැය දෙකක කෙටි පේපරයක් තමයි කරේ. සමහර අයට සිතියන් තිබුණා, සමහර අයට සිතියන් නැහැ. සිතියනු සමහර ඒවා අඩුයි. කොහොම තිබුණේ? නමුත් මේ සැරේ එහෙම නැහැ. මේක පළාත් පේපර් එකක්. එතකොට පළාත් පේපර් එකේ හොඳට අවබෝධයෙන් ඉන්න අද මේ පැය දෙක අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක් අවසාන වෙනකන් ඉන්න නැතුව ඉන්න එපා. මොකද අවසාන මොහොත දක්වා ඊටාම වැදගත් කොටස් ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. ඒවා අහගෙන හිටියත් ඔයාට විභාගයට වැදගත් වෙනවා. තේරුණාද? දැන් මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ අයියලා අක්කලාගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඉතිහාස විෂයෙන් ගම්පහ වැඩිම ප්‍රතිඵල මම තමයි වාර්තා කරන්නේ ඒක හැම අවුරුද්දෙම. මේ අවුරුද්දෙත් එහෙමයි. තවම මගේ වාර්තාව එළියට දාන්න විදියක් නැහැ. තවම ලකුණු තවම ළමයි කියන ගමන් ඉන්නේ. දැනට මේ 50ක් 60ක් ඇවිල්ලා තියෙනවා. හරිද? විෂයන් දෙකේ. මගේ විෂයන් දෙකක් කරනවානේ. සමහර ළමයි විෂයන් දෙකටම සම්බන්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ වැඩසටහනේදී ඔයාගේ ඔළුවට දාගන්න ඕන මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ view එක. මම කෙටියෙන් ඒක කියලා මම පළවෙනි ප්‍රශ්න පත්‍රය කරන ඔය අතරතුරේදී මේක අහන ගමන් ඔය කෙටි ප්‍රශ්න පත්‍රය කරලා නැති ළමයි ඉන්නවනම් කරලා බලන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට බහුවර්ණ. ඔන්න ඔයාට මේ සැරේ ලැබෙන පළවෙනි ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. හැබැයි ඔයාට ඉස්සෙල්ලාම ලැබෙන්නේ නැහැ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඔයාට ඉස්සෙල්ලාම ලැබෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙක. ඒ නිසා මම ඒක එකට ලියන්නම්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. මේක අනිවාර්යයි. මේක අනිවාර්යයි. මේක කරන්නම ඕනේ. හරිද? මේක කරන්නම ඕනේ. මේක කරද්දී මෙන්න මේකයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. මේ පළවෙනි කොටසේ සිතියන් තමයි අනිවාර්ය. සිතියන්. මේකේ ලංකාවෙන් ස්ථාන 12කුත් ලෝකයෙන් ස්ථාන 6කුත් දෙනවා. එතකොට 18ක් ඔයාට ලකුණු කරන්න වෙනවා. ඒ 18ම ලකුණු ගන්න ඕනේ. සමහර විට බැරි වෙන්නත් පුළුවන්. හැබැයි හරියට ටක්කට මේ දවස් 4 හිටියොත් මම ඔය සිතියන් ලකුණු 18 අනිවාර්යෙන් ලබා දෙනවා. මොකද ඒ ලකුණු කරන ටිකම තමයි ඉන්නේ. ආයෙ උිට එහා ඉන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ ලකුණු 18 ගන්න පුළුවන්. මේ 18යි මෙතන ලකුණු 18ක් අනිවාර්යෙන් ලැබෙනවා. ඊළඟට එනවා ඔයාට තව මේ අනිවාර්ය ප්‍රශ්නේ මේ වගේ කෙටි ප්‍රශ්න 4ක් අහන්න. ඒකට වරණ නැහැ. කෙලින්ම උත්තරේ කියන්න ඕනේ. ඒකට ලකුණු 4යි. ඊළඟට තව එනවා මේම රූප සටහන් දෙකක්. දැන් බලන්නකෝ ඔයාගේ සිතියමේ ඔයාගේ ඔය දැන් මම දීලා තියෙන පේපර් එකේ මේ ප්‍රශ්න තියෙන මේ view එකට තමයි පේපර් එක දීලා තියෙන්නේ. ඒ view එක තේරුම් ගන්න තමයි පේපර් එක දීලා තියෙන්නේ. හරිද පුතේ? මෙතෙන්ට මේ රූප සටහන අහලා රූප සටහනෙන් ප්‍රශ්න 4ක් අහනවා. ලකුණු 4යි. මේ රූප සටහන අහලා ප්‍රශ්න 4ක් අහනවා. ලකුණු 4යි. මෙතෙන්ට ලකුණු 12යි. මේ 12යි 18යි අනිවාර්ය ප්‍රශ්නෙට ලකුණු 30යි. අනිවාර්ය ප්‍රශ්නෙට ලකුණු 30ක් හම්බ වෙනවා යාට. මේකෙන් ගැලවෙන්න බෑ හරි. අනිවාර්ය ප්‍රශ්නෙට ලකුණු 30යි. මේක ගන්න පුළුවන් පුතා මේ රූප සටහන් ටික බලාගෙන යන්න බැයිද ඔයාලා? මේ රූප සටහන් ටික බලාගෙන යන්න බැයිද? මේ රූප සටහන් ටික හරියට අධ්‍යයනය කළොත් මේ ලකුණු 12 ගන්න පුළුවන්.
12යි මේ කෙටි ප්‍රශ්න තුනක් හතරක් ගහන්න. මහා වංශයේ කතවරයා කවුද? මහා නාම හිමි. හරිද? ඊළඟට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ රට ජනාවාස කළ ආදි කාලීන මානවයා කවුද? හෝමෝ සාපියන්. මේ වගේ කෙටි ප්‍රශ්න හතරක්. ගෙඩි පිටින් ලකුණු ගන්න පුළුවන් හැබැයි වර්ණ නැහැ. බැරි නම් බැරිම තමයි. බැරි නම් වැරද්දම වැරදිම තමයි. ආය හදන්න බෑ. හදන්න බෑ. ලකුණු 30යි. ඔයක අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු 30 මේක ගන්න ඕනේ ළමයි. මේක ගන්න ඕනේ. ඊළඟට අනිවාර්ය ප්‍රශ්න එකනේ ඔන්න ලකුණු 30ක් ආවා. ඊළඟට දෙවෙනි කොටස දෙවෙනි පස්ත්‍රයේ දෙක කොටස. මේකෙන් දෙනවා පුතේ ප්‍රශ්න ඔයාට 6ක්. ඒ ප්‍රශ්න 6න් ඔයා තෝරගන්න ඕනේ 4ක්. ඒකේ වර්ණ 1, වර්ණ 2, වර්ණ 3, වර්ණ 4. පළවෙනි වර්ණයට උත්තර 3යි අහන්නේ ලකුණු 3යි. දෙවෙනි වර්ණයට උත්තර 4ක් අහනවා ලකුණු 4යි. මේක විස්තර කරන්න කිසිම දෙයක් නැහැ. කෙලින්ම උත්තර ලියන්න තියෙන්නේ. තුන්වෙනි එක අවස්ථා දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. අවස්ථා දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. අවස්ථා දෙක ලිව්වා ලකුණු 2යි විස්තර කරා ලකුණු 3යි ලකුණු 5ක් ලැබෙනවා. රෝමිලකම් 4 අවස්ථා 3ක් ඇසුරෙන් විස්තර කරන්න. අවස්ථා 3 ලිව්වා විස්තර කරා විස්තරයට 3යි ලකුණු 6යි. මුළු ලකුණු ප්‍රශ්නයකට 18යි. ඒ කියන්නේ ඔබට එක ප්‍රශ්නයකට ලකුණු 18ක් ලැබෙනවා. පිටු එකමාරක් පුස් කැප් පිටු දෙකක් අනිවාර්යෙන් ඔබට ලියන්න සිද්ධ වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා මේවා අර සරල විදිහට බෑ. පළවෙනි වාර පරීක්ෂණයේදී ලිව්ව රූල් 4 වගේ ලියන්න බෑ. ඒක වැඩිපුර ලියන්න ඉගෙන ගන්න ඕන. ඒක අද මම උගන්වනවා. අද ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරනකොට මම අද ඒක කියලා දෙනවා පුතේ. ඒක කියලා දෙනවා. හරිද? අපේ දරුවෝ ප්‍රශ්න පත්‍ර ලියලා තමයි ගොඩ යන්නේ. හරිද? ඇවිල්ලා අද කිව්වෙත් ඒ ටිකම තමයි. ඉතින් ලියපු ලිවිල්ලට ඒකක් අනිවාර්යෙන් එන්න බෑ. හරිද? එනවා අනිවාර්යෙන් එන්නේ. මේ දෙක කොටසේ මෙන්න පුතේ පළවෙනි මේ වගේ මේ ප්‍රශ්න හතරෙන් එතකොට 18 ඒවා හතරක් ඔබට ලැබෙනවා. ඊළඟට තුන්වෙනි කොටස හැබැයි මේක මේ සැරේ දෙන්නේ නැහැ ඔබට. තුන්වෙනි කොටසක් දෙන්නේ නැහැ. මොකද දන්නවද හේතුව? තුන්වෙනි කොටසට වැටෙන්නේ මේක වැටෙන්නේ ලංකාවේ පාඩම්. මේ තුන්වෙනි කොටසට වැටෙන්නේ ලෝකේ පාඩම්. දැන් අපි ලෝකේ පාඩම තාම කරලා නැහැ. ලෝකේ පාඩම වැටෙන්නේ පුනරුදේ පාඩම ඒක වැටෙන්නේ 8 වෙනි පාඩමේ. ඒක දෙවෙනි වාරට නැති නිසා මේ තුන්වෙනි කොටස අයින් වෙලා ඔබට මෙතෙන්ට ප්‍රශ්න 7ක් හෝ 8ක් දෙයි. 7ක් හෝ 8ක් දීලා ඔබට ප්‍රශ්න ලියන්න කියයි අනිවාර්යෙන් 5ක්. ප්‍රශ්න 5ක් ලියන්න කියයි. දෙවෙනි කොටසේ ප්‍රශ්න 8ක් හරි 7ක් හරි දීලා ප්‍රශ්න 5ක් ලියන්න කියයි. එතකොට 18 ඒවා 5. 18 ඒවා 5 90යි. උඩ අනිවාර්ය ප්‍රශ්නෙට සිතියමට ලකුණු 30යි. 120යි. ඔන්න දෙවෙනි පේපර් එකේ ලකුණු. අනිවාර්ය සිතියමයි අර රූප සටහන් ලකුණු 30 මේ තියෙන්නේ. මේ තියෙන්නේ ලියන ප්‍රශ්න 5. මේ වගේ ප්‍රශ්න 5. මේ වගේ ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. එතකොට මෙතන 90ක් ලකුණු ලැබෙනවා. මුළු ලකුණු 120යි. මෙතන 30යි 90 120යි. බහුවර්ණ ප්‍රශ්න 40යි. ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට බහුවර්ණයකට ලකුණු 2 ගානේ 80ක් වැටෙනවා 200යි. මේක බෙදනවා 2කින් 100යි. ඒ කියන්නේ අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු අඩුම තරමේ 30 පන්නන්න ඕන. අපි 30 පෙන්නුවොත් අපිට ලකුණු 60ක්වත් ප්‍රශ්න පත්‍රයට ලැබිලා තියෙන්නේ. 60ක්වත් ලැබිලා තියෙන්නේ. ඒ නිසා පුතේ මතක තියාගන්න මෙන්න මේ ආකෘතියේ ඔබට ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. ඔය මම දැන් දීලා තියෙන්නේ ඒ ආකෘතියමයි. ඔබට දීලා තියෙන ඔය ආකෘතිය. ඔය පේපර් 4 අනිවාර්යෙන් අපි කරන්න ඕන. හරියට කරන්න ඕන. මම දැන් මගේ තියරි පන්තියේ ළමයින්ට කියලා දිනවා. අද මම සාකච්ඡා කරන දේ මම රෙකෝඩින් එකක් දෙනවා. බැරි අයට. හැබැයි ඒක මට ඊළඟ පන්තියේදී හරියට ලියලා ගෙනල්ලා පෙන්නන්න ඕන. දැන් මෙතන ඇති සමහර ලාවට මගේ පන්ති නැති දරුවෝ ඒගොල්ලෝ මට ඒක මම අර දීලා තිනව නම්බරයට ඒ ලියලා ෆොටෝ එකක් ගහලා නැත්නම් PDF එකක් විදිහට ඕන විදිහකට යවන්න මම ඒක බලලා දෙන්න. ඒ නිසා වැඩේ හරියට කරගන්න. හරි. එහෙනම් දැන් අපි වෙන කතන්දර නැහැ. අපි වැඩේ කරන්න යන්නේ. දැන් අත උස්සන්න බලන්න දරුවනේ මේ ප්‍රශ්න පත්‍රේ කරපු ළමයි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ කරපු ළමයි මෙතන ඉන්න අත උස්සන්න කොහොම හරි
මොන විදිහකින් හරි කරපු ළම PDF එක හරි print out එකක් ලබාගෙන හරි මම දීපු ෆිසිකල් පන්ති වල මම දුන්න ටියුට් එක ඒ විදිහට මේක කරපු ළමයි ඉන්නව අත උස්සන්න. එතකොට වැඩේ සාර්ථක වෙන්නේ එතකොට. ඊළඟ දවසේ නම් අනිවාර්යෙන් කරන්නම ඕනේ. මට දැන් ඒකට වෙලාවක් දෙන්න බෑ ඔබට. හොඳට අත උස්සන්න බලන්න. හොඳ දරුවෝ වගේ අත උස්සන්න. 24ක් දැනට අත උස්සලා තියෙනවා. වැඩේ කෙරෙන්න ඕනේ. මේ නැත්තම් නම් වැඩක් නෑ පුතෝ. අපි කොච්චර කරත් නිකන් මේ රූපවාහිනියක් බලනවා වගේ ඉඳලා වැඩක් නෑ. හරිද? දැන් සක්‍රියව සහභාගී වෙන්න ඕනේ. උත්තර ටික කතා කරද්දී අතපල්ලේ හදාන්න. ඔයාට පුළුවන් මාත් එක්ක මං ඇත්තටම මයික් මේ ඕගොල්ලන්ව මියුට් කරලා තියෙන්නේ. වීඩියෝ දාන්න බෑ. මොකද නැත්තම් මෙතන මගේ අපි දන්නේ නැහැ නේ පුතා. ඉතින් මම මේක ලින්ක් එක හැමෝටම ෂෙයා කරලා තියෙනවා. කවුද ඉන්නේ කින්දමද මම මුකුත් දන්නේ නැහැ. මට මගේ පන්තිය කියලා මේ මගේ ඔන්ලයින් මගේ පන්තිය මම දන්නවනේ කවුද කියලා. ඉතින් ඒ නිසා මම ඔයාට පොඩි අවස්ථාවක් තියෙනවා. ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම ප්‍රශ්නේ උත්තරේ කියන්නේ ඔයාට පුළුවන් එකද දෙකද ටක් 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 ගාලා මම දන්නේ නැහැ ඒක සක්‍රිය සහභාගී. දැන් මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි එහෙමයි. පේපර් ක්ලාස් එකේ ළමයි එහෙමයි. ටක් ටක් ගාලා ජොයින් වෙනවා. ටක් ටක් ගාලා උත්තරේ එවනවා. මට ඉස්සෙල්ලා උත්තරේ එවනවා. ඒතකොට මම දන්නවා රයිට් මේ ළමයා ඒක කරලා තියෙනවා. ඌට හොඳට පුළුවන් ඈ මම ඒ ළමත් තියෙනවා. හරි. හොඳයි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය වේගෙන් කරමු. ඉක්මනට කරමු. අපිට පේපර් එකක් සාකච්ඡා කරන්න ඕනේ, සිතියම් කරන්න ඕනේ, රූප සටහන් කරන්න ඕනේ, ඔළුවට යන්න ඕනේ. හරිද? නිදිමත් නිදා ගන්න එපා. කරුණාකරලා නිදි හැරෙලා ඉන්න. නිදිමතන වතුර එකක් ඔලුවට අරාගෙන ඉන්න. එහෙම නැත්නම් මොන හරි තේ එකක් හරි බොන්න අම්මට ඇවිල්ලා මොන හරි කවන්න කියන්න. අම්මා තාත්තා ඉන්නවනම් ළඟට ඇවිල්ලා ඉන්න කියන්න. ළමයි ඉගෙන ගන්නකොට එහෙමයි. මේක මේ කම්මැලි එහෙම අටුව වගේ වැඩ කරන්න එපා. හරි සක්‍රියව ඉන්න ඕනේ පුතා. මොකද අපි ගේම් එකක් මේ ප්ලේ කරන්නේ. දැන් මේ ගේම් එකේ එක කණ්ඩායමක් ගේම් එක ප්ලේ කරලා බොහොම ලස්සනට අද ඉන්නවා. සමහර අය හැබැයි සමහරුන් අද දුක් වෙනවා. සමහරුන් අද දුක් වෙනවා අඬා වැළපෙනවා සමහර ගෙවල් වල. හිතා ගන්න බෑ දැන් සමහර ගෝල් කරන සමහර ළමයි වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. සමහරුන් ඉන්නවා A 8යි B 1යි. B 1 මිස් වෙලා. B 1 ආවේ මොනවටද? තේරුම් ගන්න බෑ. සමහර දැන් අපි ෆිසිකල් පන්තිවල ඉන්නකොට අද කොච්චර ළමයි ආවද කියලා බලන්න පද දවසේ ඇතුළත හම්බෙන්නේ. ඒ ළමයි දැක්කා. ඒ ළමයි දැක්කා මේ ළමයි ප්‍රතිඵල කියලා බොහොම ආසාවෙන් බොහොම හිනහා මුසු මුහුණෙන් ජයග්‍රාහී විලාසයෙන් ඇවිල්ලා අපිට වැඳලා අපිට තෑගි භෝග දීලා අපි තෑගි භෝග නෙමෙයි පුතා. ඒ ළමයි කෘතගුණ සලකපු හැටි හරිම සතුටුයි ඒ දරුවන්ගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන්. හරි ආසයි අපිට ළමෙක් A9ක් ගන්නවා කියන්නේ හදවතේ පුදුම සතුටක් ඇති වෙන්නේ. ඇයි මේ දරුවගේ ඉදිරි අනාගතය අපිට පේනවා. පේනවා. A8යි B1 ගත්ත එක නරක නෑ. ඌ හරිම දක්ෂයෙක්. නමුත් පුතේ ප්‍රධාන පෙළේ පාසලක හිටියොත් ගැටලුවක් නෑ. හැබැයි මේ ළමයා අපි හිතමුකෝ A level නැති ඉස්කෝලේක ඉගෙන ගන්නවා කියලා. ඌට A level තියෙන ඉස්කෝලේකට යන්න නම් ලොකු තරගයක් තියෙනවා. 9As ටික ඉන්ටර්ව් කරලා තමයි 8As 1B වලට යන්නේ. එයා සමහර විට ICT කරන්නේ B1 ICT. සමහර විට B1 ඉංග්‍රීසි සාහිත්‍ය ලිට් හොඳම විෂයක්. නමුත් B1ක් ආවා කියලා එයා ඉංග්‍රීසි ලිට් කරයි කියලා එයාට ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබත් යම් විෂයන් වල මම හොඳ විෂයන් ඒවා කරලා ඉංග්‍රීසියට සාහිත්‍ය කරනවා කියන්නේ සුපිරි. ඒකෙන් ඒ එකක් ගන්නවා කියන්නේ ඉතාම සුපිරි එකක්. ඉතින් එහෙම වෙන්න තියෙනවා නම් හොඳයි. හැබැයි අර මම කියන්නේ අඩු B1 ප්‍රශ්නේ තියෙනවා වෙන ඉස්කෝලේකට යන්න. හරිද? ඒක පොදු ලක්ෂණයක් පොදු ධර්මතාවයක් ඕවා ගැනත් ළමයි හිතන්න ඕනේ. හරි? හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට මම ගියා. 1 ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි පැරණිතම මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර පැරණිත දැන් ඔන්න ඔබ සක්‍රිය නම් ඔබ දැන් මට උත්තර ඉවන්න. එහෙමයි මේක වෙන්නේ. very good. අන්න එවනවා මුදලිගේ ඉන්නවා කාමිදු දන්න ළමයි ඉන්නෝනේ. උන් එවන ටට්ටක් ගාලා. කාමිදු ලක්ෂාන් පසුලි දැන් මට මේ ලං හුරු නෑ. මට ලං හුරු නෑ නම් වරද්දයි මම. හරිද? යතුලි කෙත්මි සිත්මි හරි ඉන්න මේක මේ ඕගලන්ට මට විතරක් දාලා දෙන්න නැත්තම් මේක මේ
ම්, 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 ම්. මේක ඔක්කොටම යනවනේ පොඩ්ඩක්. එතකොට ළමයි කැමති නෑනේ. ආ. හරි. දැන් ඔයාලා මට විතරයි මැසේජ් එක එන්නේ. ඔයාලට බය නැතුව මැසේජ් එකක් දාන්න පුළුවන්. right very good. එවපු දරුවෝ හරි. නෙතුක මට ඇත්තටම අර දැන් ඔන්ලයින් පන්ති ළමයින්ගේ මම නම් උරුයිනේ. දැන් මේ මට උරු නෑ. තරහ වෙන්න එපා. නම් කියවෙනව වැරදි. උත්තරේ පුතේ දීපවංශය. උත්තරේ දීපවංශය. මේක තමයි පැරණි මූලාශ්‍රය. මේ දීපවංශයේ රචනා වුණේ ක්‍රිස්තු වර්ෂ 4. 4 වන සියවසේ. හරිද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රචනා වුණේ දීපවංශයේ. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳන් මහසෙන් රජ රාජ්‍ය කාලය දක්වා තමයි මේකේ තොරතුරු තියෙන්නේ. හරිද? තොරතුරු තියෙන්නේ. මේකේ තොරතුරු කෙටියෙන් දක්වලා තියෙනවා. පුනරුක්තිය තියෙනවා. පුනරුක්තිය නැවත එකම දේ ලියවෙනවා. කෙටි මේවා දෝෂ. මේ දෝෂ මගහරමින් රචනා කරපු ග්‍රන්ථය තමයි මහා වංශය. දෝෂ මගහරමින් රචනා කරපු ග්‍රන්ථය තමයි මහා වංශය. මේ අඩුපාඩු තියෙනවා මේ ග්‍රන්ථයේ. පැරණිම මූලාශ්‍රය තමයි මේකේ අඩුපාඩු තියෙනවා. ඒකේ ඓතිහාසික පුවත් කෙටියෙන් දක්වා තිබීම නැවත එකම දේ රචනා වීම මොකද කතුවරයෙක් නෑනේ නිශ්චිත. ඒ නිසා එකම දේ නැවත ලියවෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකේ අඩුපාඩු මගහරවමින් රචනා කරපු ග්‍රන්ථය තමයි අපි කියන්නේ මහා වංශය කියලා. ඒක මහා නාම හාමුදුරු රචනා කරේ 5 හෝ 6 සියවස්. 5 හෝ 6 සියවස. මම සමහරවිට ප්‍රශ්නයක් කතා කරද්දී පුළුල්ව ඒකේ වෙනත් පැති වලටත් යනවා. එතකොට යම් දේවල් ඔයාගේ ටියුට් එකේ ඔයා සටහන් කරගන්න. ඒක තමයි සක්‍රීය සහභාගීත්වය කියන්නේ. ඒ දේවල් ඔබ මොනවද වගේ කටින් කියවෙන්නේ මේකට අදාළව වැදගත් දෙයක් ඒක ඔබට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක ඔබට ලියා ගන්න පුළුවන්. right දීපවංශේ. දෙවෙනි ප්‍රශ්නෙට යන්න. ඔබට පිළිතුර විවෘතයි. ඔබගේ උත්තර මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හරි නේද? හරි. හොඳයි ඔන්න මම අහනවා මහා වංශයේ ලෙස මහා වංශ ටීකාව. very good නියමයි. තිසුමි කෙත්මි එක්ස් නිතුලි සෙනුලි පුතේ උත්තරේ හරි. පුතේ මහා වංශ ටීකාව කියන්නේ මහා වංශයේ අර්ථ විවරණය කරලා ලියපු ග්‍රන්ථය. මේකට තව නමක් කියනවා. එවන්න බලන්න. යොමාලි. මේකට තව නමක් කියනවා. මහා වංශ ටීකාව එහෙම නැත්නම් තව නමක් කියනවා. very good කෙත්නි. වංසත්තප්පකාසිනිය. ලියාගන්න එක. වංසත්තප්පකාසිනිය. ඒක තියෙනවනේ. මහා වංශ ටීකාව හරි. 2. උත්තරේ 2. 3. මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්‍රන්ථය වන්නේ. ශාසන ඉතිහාසයේ ලියුණු ග්‍රන්ථය. ශාසන ඉතිහාසය. මොකද්ද අපේ රටේ ශාසන ඉතිහාසයේ ලියවිච්ච ග්‍රන්ථය? මොටරෝලක් තියෙනවා. කවිදු සෙනුලි හැබැයි 4ක් තියෙනවා උත්තරේ 2ක් තියෙනවා. ආටිකල් 4යි 2යි. එහෙම 4යි 2යි උත්තර දෙකක් නෑ. ධනංජන පුතේ ඔය 4 කියපු ළමයි හරි. 2 වෙන්නේ නෑ. හරිද? ශාසන ඉතිහාසයේ තියෙන්නේ නිකාය සංග්‍රහය. හරි. ඒකත් එක්ක මම අහන ඔබට අනිත් ප්‍රශ්නේ. දේශපාලන තොරතුරු තියෙන්නේ මොකේද? very good සුලක්ෂණා. very good නෙතුලි. ආවිදු රාජාවලිය ලියලා තියාගන්න. රාජාවලිය ගාව දේශපාලන තොරතුරු කියන. රාජාවලිය. ඔය පූජාවලිය තියෙනවනේ. නිකමට මම මේ කියන්නේ. පූජාවලිය කතුවරයා කවුද? පූජාවලිය වැදගත් තැනක් තියෙනවා ඔබට. ඔබට ඒක මතකද? කවුරු හරි දක්ෂයෙක් මට එවන්නකො පූජාවලියේ තොරතුරක් අපුණාම 3 වෙනි පාඩමේදී. මම පූජාවලියේ කතුවරයාත් අහුවා. කතුවරයාත් අහලා තියෙන්නේ.
ඒකේ සම්බන්ධයෙන් මේ වැදගත් තොරතුරක් අහලා තියෙනවා. පූජාවලින්. මොකද්ද තිබුණේ පූජාවලින්? ඕක අපිට තාම හම්බුනේ නැද්ද මන් දන්නේ නැහැ 10 ළමයින්ට නේ. ඈ අර ඔව් හම්බුනේ නැද්ද මන් දන්නේ නැහැ. අර ඒකේ තියෙනවා මයුරපාද හරි. හසුලි මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හිමි. පූජාවට රචනා කරේ. ඒක ලියා ගන්නකො. මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හිමි. ඔය ඉන්න ගමන් පුතේ යාළුවෝ ඉන්නවා නම් ලින්ක් එක ෂෙයා කරලා එන්න කියන්නේ. මට නිකන් උදව්වක් වශයෙන් අපේ නික පොඩ්ඩක් අපේ මේ වැඩසටහන ළමයි අතරට යන්න ඕනේ. ඊළඟ පාර මීට වඩා කණ්ඩායමකට මේක දෙන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. පොඩ්ඩක් ඇහැරවන්න. මේ වරෙන් මේ ඇවිල්ලා මේ ඉගෙන ගනින්. ආයෙ ඉගෙන ගන්න බෑ මේවා. එහෙම කියන්න. ඔකුන්ට ඇහැරවල උගන්වන්න ඕන. ඈ මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හිමි. පූජාවලිය රචනා කරේ මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හිමි. අර එක්තරා දැන් තාත්තා කෙනෙක් තමන්ගේ දියණියගේ විවාහ වෙනකොට මාගේ දුවණියට කිරි කන්නට සරක් බානක් දුනමනා වේද? මගේ දියණියට කිරි කන්නට සරක් බානක් දුනමනා වේද? ඒ කියන්නේ ගෙදරින් නික්මලා යනකොට මගේ දියණියට කිරි කන්නට සරක් බානක් දුනමනා වේද කියලා දෙනවා මේ කිරි අනුභව කරයි කියලා තමයි ඒකෙන් සඳහන් වෙන්නේ. ඒකේ තියෙන පූජාවල. හරි ඒක තව මාවේ නෑ අපිට. හරි. ඊළඟ එකට යනවා. ඔන්න අපි යනවා නානක විද්‍යාව වශයෙන් හදාරනු ලබන්නේ මින් කුමන විදිය? නානක විද්‍යාව. නානක විද්‍යාව කියන්නේ අන්න හරි. very good පුතා නියමයි. ඔයාලගේ මොනවා හරි ඕන ප්‍රශ්නයක් මයින් අහන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. හරිද? ඕන ප්‍රශ්නයක් අහන්න එකෙක්වත් යන්න එපා පුතා. ඒක උචිත දෙයක් නෙමෙයි අපි ඉමු කියනක ඉවර වෙනකන් හට්ට කාගෙන ඉන්න ඒ ධෛර්යයේ ශක්තිය ඔබට තියෙනවා. හරිද? නිදිමත හැදෙයි. වතුර ටිකක් බීලා එන්න මොනවා හරි කන්න නැගිටින්න. ඔයා මට පේන්නේ නෑනේ. මොනවා හරි කළා මේක හදා ගන්න මේ වැඩේ ඉන්න. පැරණි කාසි. පැරණි කාසි. පැරණි කාසි හතර උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට යනවා. අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලා ලිපිවල භාවිත කර ඇති අක්ෂර හඳුන්වන්නේ කුමන? මුල් කාලීන සෙල් ලිපිවල අක්ෂර. මේක අනිවාර්ය විභාගෙට එනවා. very good පුතා. නියමයි. කෙත්මි, නෙතුලි, පූර්ණිමා, සනුලි. පුතේ ඔයා දන්නවා ඉස්සර ගල් ගුහානේ හාමුදුරන්ට දුන්නේ. ගල් ගුහාව සකස් කරලා පූජා කරානේ. එතකොට ওই ගල් ගුහාවල ඇතුළට වතුර යනවට ඔය වෙලෙන්දෝ ප්‍රභූවරු සල්ලි තියෙන මිනිස්සු ওই ගල් ගුහාව පූජා කරා. හැබැයි පිරිසුදු කරලා කටාරම් කපනවා. කටාරම් කපන්න එහෙම ලීසි වැඩක් නෙවෙයි යා. ඔයකට ලොකු ශ්‍රමයක් ඕනේ. ලොකු වියදමක් යනවා. සාමාන්‍ය කෙනෙකුට ගල් ගුහාව පූජා කරන්න බෑ. හැබැයි මේ ගල් ගුහාව පූජා කරලා එයා ඒ කටාරමට යටින් එයා ලියනවා මෙන්න මේ හාමුදුරුව වෙනුවෙන් හරි මෙන්න මෙයා වෙනුවෙන් හරි මෙන්න මේ ප්‍රභූවරයා පූජා කරා. අන්නේ ලියලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂරවල. බ්‍රාහ්මී අක්ෂරවල. භාවිතා කරු භාෂාව මොකක්ද? කවුරු හරි වන්න. කවුරු හරි වන්න. අක්ෂර බ්‍රාහ්මීයයි. භාෂාව මොකක්ද යා? මිහින්තලා ගල්ගුහා ලිපියේ තිබුණේ පරුමක ගුතපුත පරුමක සුමනහ ලෙනේ අගත අනගත චතුතිස්ස සගස පරුමක ගුතපුත පරුමක සුමනහ ලෙනේ අගත අනගත චතුතිස්ස සගස පරුමක ගුප්තගේ පුත්‍රයා වන පරුමක සුමන විසින් මෙහි ආවා වූද නොආවා වූද සතර දිසාවේ සංඝයාට පූජා කරන ලදී කියලා ලිව්වේ. පරුමක ගුප්තගේ පුත්‍රයා පරුමක සුමනයා තමයි ලිව්වේ. බ්‍රාහ්මී අක්ෂර වලින් ප්‍රාකෘත භාෂාව සිංහල ප්‍රාකෘත සුදර්ශී very good පුතා නියමයි very good නියමයි හරි ලියන්න ඒක උත්තරේ බ්‍රාහ්මී අක්ෂර 6 වෙනි ප්‍රශ්නේ ගල් තලා මත ලියා ඇති ලේඛන හඳුන් ලබන්නේ කිනම් නමකින්ද ගල් තලාවල තුනක් වෙනවා එකක් වෙනවා
ගල් තලා. ගල් තලා කියන්නේ පුතා මෙහෙම ගල් පර්වතයක් නේ. තෙත්නේ ගල් තලා කියන්නේ ගල් පුවරු මේ ගල් තලා ගල් මේ පර්වත. ඒවට ගිරි කියන්නේ. ඒවා ගිරි. ගිරි ලිපි. කණුවක ලියපුවා තමයි ටැම් ලිපි. උපමට්ටම් කර පූර්වක ලිපිවා තමයි පූර්ව ලිපි. ලෙනක ලියපුවා තමයි ලෙන් ලිපි. පැහැදිලිද? හරි? හරි. ඊළඟ එකට යන්න. ලෙන් ලිපි නෙමෙයි ඒක ගිරි ලිපි. ප්‍රාග්ඓතිහාසිකයේ තාක්ෂණය පිළිබඳ දැන ගැනීමට එකම සාධකය ප්‍රාග්ඓතිහාසිකයේ තාක්ෂණය හරිම ප්‍රාථමිකයි. යසිත් කවින්ද තරුෂ ඔව් මේ දරුවෝ ඔක්කොම එවන උත්තර හරි. ගව් ප්‍රාග්ඓතිහාසිකයේ වෙන මුකුත්ම නෑ පුතා. ප්‍රාග්ඓතිහාසිකයේ තාක්ෂණය ඉගෙන ගන්න තියෙන්නේ ගල් මෙවලම් පමණයි. ඒක ගල් යුගයේ. ඔන පූර්ව ඓතිහාසික යුගයට එනකොට තාක්ෂණයේ ගොඩක් ඒවා දෙනවා මැටි උරු සොහොන් මැටි භාණ්ඩ නිෂ්පාදනය ගෙවල් හැදීමේ තාක්ෂණය ලෝහ තාක්ෂණය ඒක ලොකු මාතෘකාවක් වෙනවා ඒක අපි ඊළඟට ප්‍රශ්නවලදී අපි සාකච්ඡා කරනවා ප්‍රාග්ඓතිහාසිකයේ තාක්ෂණය කියලා හෙව්වොත් ගල් මෙවලම් විතරයි ඒකයි කොටස් දෙකක් තියෙනවා පුතේ රළු ගල් මෙවලම් සහ ක්ෂුද්‍ර ගල් මෙවලම් ක්ෂුද්‍ර ශිලා මෙවලම් ක්ෂුද්‍ර ක්ෂුද්‍රයි කියන්නේ කුඩා ක්ෂුද්‍ර ශිලා මෙවලම් නේද නේ කුඩා ඒවැයි ගල්පතුරු ගලවලා ජාමිතික හැඩයට මේවා සකස් කරලා තියෙන පුරාවිද්‍යාත්මයන් දැන් පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලකුණු මේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් රළු ගල් මෙවලම් නෙමෙයි නමුත් රළු ගල් මෙවලම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න බැහැ මොකද ඒවා හම්බ වෙනවා ප්‍රමාණය අඩුයිනේ ශුද්‍ර ශිලා මෙවලම් තමයි හම්බුනේ මොනවද මේ ශුද්‍ර ශිලා මෙවලම් වලට භාවිත කරපු පාෂාණ වර්ග දෙක එවන්න බලන්න මොනවද පාෂාණ වර්ග දෙක ප්‍රාග්ඓතිහාසිකයේ වැඩිමනක් මොනවද සුළුවෙන් මොනවද කියලාත් ඒවන්න බලන්න. ක්ෂණිකව. සිංගාලා. very good. යතුල්. අසන්‍ය. very good පුතා නියමයි. very good. කහඳ සහ තිරිවාණ. තිරිවාණා සහ කහඳ පාෂාණ. වැඩියෙන් තිරිවාණ සුළු වශයෙන් කහඳ පාෂාණ. සෙන්ටිමීටර් 4යි ගානයි තියෙන්නේ 4.5යි වැඩි නෑ පොඩි සයිස් ජ්‍යාමිතික මොකටද ගත්තේ සතුන් ඉරන්ඩ හාරන්ඩ සූරන්ඩ කපන්ඩ මේ වගේ දේවල් වලට ගල් මෙවලම් භාවිතා කරා මම දැන් ඔය ප්‍රශ්නයක් කතා කරද්දී සමහර වෙලාවට වෙන ප්‍රශ්නයක උත්තරේ කතා කරලා යන්නේ ඒකයි මේකේ වැදගත්කම ඒකයි මේ සෙමිනාර් වල වැදගත්කම මම කතා කරන එක වැදගත් මම එක උත්තරේ විතරක් කතා කරලා නිකන් ඉන්නේ නැහැ ඒකට අදාළ වෙන දේකුත් කතා කරා හරි අනේකයි වැදගත්. හරියන්ද? ඔන්න අපි ඒකේ ආවා 7 උත්තරේ ගල් මෙවලම් කියන එකට. 4 උත්තරේ. 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රාගෛතිහාසික මානවයා ආහාරයට ගත් බෙල්ල වර්ග සුලභව දක්න ලැබෙන පරිසර කලාපය මොකක්ද? පරිසර කලාප ඕන තරම් තියෙනවනේ අනේ. වැඩියෙන් බෙල්ලෝ කෑවේ මොන කලාපයේද? very good. නියමයි. මට නම් කියාගන්න බැරි තරමට දරුවෝ මට මැසේජ් එවනවා. ඒ තරම් සක්‍රියව සහභාගී වෙනවා. ඒක මම හරිම අගය කරන වැඩක්. තුලනි හරිම අගය කරන වැඩක්. ළමයි ඒ තරම් සක්‍රියව සහභාගී වෙන එක මම හැම ළමයෙක්ම උත්සාහ කරන්න පුතේ. එහෙම ඉන්න. වැඩ කරන්න මහන්සියෙන්. මේ උත්තරේ මේ ළමයි මේ වෙන කොහෙවත් නෑ බෙල්ලෝ. වෙන කොහෙවත් නෑ බෙල්ලෝ. බෙල්ලෝ ඉන්නේ තෙත් කලාපේ. පහත රට තෙත්. ආයේ මහත් රුචිකත්වයෙන් කෑවේ ගොළු බෙල්ලා. නේද? පොඩි බඩගින්නට ගොළු බෙල්ලෙක් වුණා යන ගමන් කැඩුවක් කට්ට ගාලා දැම්ම ගාව බඩේ. මෙහාර කට හැරිය කරවම බඩේ. උදේටත් කණ්ඩත් දේසි උදේටත් දේසි. ඇයි සෙවලනේ? හරි. මහත් රුචිකත්වයෙන් කෑවේ ගොළු බෙල්ලා. පැහැදිලිද? හරි. එහෙනම් ඒක තෙත් කලාපයට ගියයි කියන්නකෝ. දැන් අපි යනවා ටියුට් එකේ දෙවෙනි පිටුවට. 9 වෙනි ප්‍රශ්නෙට. ඔය බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා අහන්න ඕනේ පුතේ ඈ. ඕනම දෙයක්. ශ්‍රී ලංකාවේ මිනිස් වාසයක් බවට පත් වූයේ මිනිස් වාසයක් බවට පත් වෙන්නේ මීට වසර කීයකට පෙරද? ආදිකාලීන මානවයා ආපු එකනේ අහන්නේ. නේ කෙත්මි.
ආ කවිදු නෙතායා පුතේ අවුරුදු 1,25,000කට පෙර 1,25,000කට පෙර අපි මානවය අපි මානවයා නේද? අපි ජනාවාස වුණේ. අපි ඉස්සෙල්ලා කිව්වනේ. කවුද මේ ජනාවාස කර මානවය? දැන් බලන්නකෝ ඔයාට බලන්න මේ ප්‍රශ්න පත්‍ර 4 කරාට පස්සේ ඔයා වාර්ය විභාගෙ ලියන්නකෝ. මම මේ කතා කරපු දේවල් නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ කියන්නකෝ. මම නොවේ නම් මම ඔළුවෙන් හිටගන්න. ඔව්. හෝමෝ සේපියන් සුලක්ෂණ හරියට හරි හෝමෝ සාපියන් නැත්නම් හෝමෝ සේපියන් මොන සාගරය හරහාද ළමයි ආවේ? මොන සාගරය හරහාද ආවේ? very good තුලනි very good නියමයි දොහංසා ඉන්දියන් සාගරය සුලක්ෂණ ඉන්දියන් සාගරය හරහාවේ ඉන්දියන් සාගරය හරහාවේ රටේ විවිධ ප්‍රදේශවලට ගියා ඒ ප්‍රදේශයේ පරිසර තත්ත්වයන් අනුවර්තනය වුණා වැඩිපුර සංචාරක ජීවිතයක් ගත කළා දිනකට කිලෝමීටර් 7ක් ඇවිද ගියා දඩේම තමයි ප්‍රධාන ජීවනෝපාය ඔහන ප්‍රාග්යිතිහාස මානවයාගේ ජීවන රටාව කියන එකට ඔයා ලියන්න ඊළඟ එක 10 ශ්‍රී ලංකාවේ යකඩ භාවිතය පිළිබඳ මුල්වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ යකඩ භාවිතය පිළිබඳ පැහැදිලි සාක්ෂි ලැබෙන්නේ වෙන කොහෙවත් නෑ. යකඩ භාවිතය කොහෙද? පුතා මේකට අපි මුල් ඓතිහාසික පූර්ව ඓතිහාසික යකඩ යුගය කියන්නේ. ලෝහ භාවිතයේ ආරම්භය. නේද? රංචා මඩමෙන් හම්බුණානේ ලෝහ කූරකුත්. ඇස් අඳුන් ගන්න ලෝහ කූර. ඒක රංචා මඩම කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ. මේ සුලක්ෂණ. very good. උත්තරය 2. පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය තමයි යකඩ යුගය කියලා කියන්නේ. ස්ථිර වාසීතාවය, යකඩ භාවිතය, කෘෂිකර්මාන්තය, ක්‍රමවත් සුසාන ඉදිකිරීම නේද? මේවා ආරම්භ වුණු යුගය සංක්‍රාන්ති යුගය, පූර්ව ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසිකය, පූර්ව ඓතිහාසිකය වෙන්වන්නේ කෙසේද? අද අපිට ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරන්න. පවන්. 2 උත්තරේ. අපි යනවා 11ට. මුල් ඓතිහාසිකයේ ජනතාව ගංගා නිම්න වලින් පිටතට ගියාලු. ගංගා නිම්නේ නෙමෙයි. මුල් කාලේ මේ ගංගා නිම්නේ මුලදී මෙහෙම ඉන්න බෑ. ගංගා නිම්නේ ඉන්න බෑ. ගංගා නිම්නේ පිටතට ගියා. ඇයි ගංගා නිම්නේ පිටත ජනාවාස පිටුවද? මේගොල්ලන්ට ගම් වතුර පාලනය කරගන්න ශක්තියක් තිබුණේ. ගම් වතුර පාලනය කරගන්න ශක්තියක් තිබුණ නැති නිසා මේගොල්ලෝ මොකද මේක ගඟ උතුරනවා. ඒකට මේ ජනාවාස විනාශ වෙනවා. ඒගොල්ලෝ ගංගා නිම්නේ පිටතට ගියා. හැබැයි ඊට පස්සේ ගඟ හරස් කරලා අමුණු බැදලා වතුර රැස් කරලා මෙහෙම ඇල මාර්ග හදලා මේ වතුර අරන් ගියා. ටැංක් කීපයක මෙහෙම අමුණු හදලා වතුර අරන් වැව් හදලා අන්න ගම් වතුර පාලනය වුණා. ඊට පස්සේ මේ ඈත හිටු මිනිස්සු නැවත ගංගා නිම්නයට එන්න පටන් ගන්නවා. මේ වගේ තොරතුරක් අපිට දැක ගන්න පුළුවන් රූප සටහනක් තියෙනවා. කිරිඳි ඔය නිම්නේ. කිරිඳි ඔය නිම්නේ. මෙන්න මේ ගංගා නිම්නේ නැවත ගංගා නිම්නේ තුලට ජනාවාස අවතීර්ණ වෙන්නේ ගම් වතුර පාලනය කරාට පස්සේ. ගම් වතුර පාලනය කරන්න තමයි යමුණු හැදුවේ. ගම් වතුර පාලනය කරන්න තමයි වැව් බැම්ම හැදුවේ. වැව හැදුවේ. මුලින්ම අවරණ කියන වචනයක් ආවේ කොහෙද? අමුණට අවරණ කියලා භාවිතා කරා. කොහෙද අවරණ කියන තොරතුර හම්බෙන්නේ? කවුරුයි දක්ෂයෙක් ඉන්නා නම් එවන්න. අවරණ කියන වචනේ කොහෙන්ද හම්බුනේ? දැන් ඔබට මතක නැහැ. දෙවෙනි පාඩමේ තිබුණේ. මොකද්ද විහාරය? අවරණ වචනේ. very good. සුලක්ෂණ ඇව්වා. තව කවුද? very good. සුදර්ශී ඇව්වා. යමයි. මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ තව කවුරු හරි එවයි කියලා. ඈ තව කෙනෙක් එව්වා. දොහාන් එව්වා. චෙනුමි එව්වා. very good. නියමයි පුතා. කුරුණෑගල ගණේකන්ද විහාරය හා ගල්ලෙන් විහාරය තිබුණා. ඔය අමුණ ගැන අවරණ කියන වචනය. ඉස්සෙල්ලාම අමුණක් හැදුවේ කවුද? මොන ඔය හරස් කරලා? ඕ
මං බලාපොරොත්තුෙන් ඉන්නේ ඔබ උත්තරයක් එවයි කියලා. ඉස්ලාම අමුණක් ඇදුවේ මොන ඔය හරස් කළාද කවුද? very good සුලක්ෂණා. කිරිඳිය යන්න යසිඳු නෑ sorry යසින්දි. ආ දෙනෙත් කිරිඳියෝය හරස් කරලා අමුණක් බැඳලා ඉලනාග රජතුමා නේද පුතේ? ජලය පාලනය කරා. ජල සංරක්ෂණ විධි right සිතුලි නියමයි. අපි යනවා ඊළඟ එකට. මේ බලන්නකො 12 වෙනි එක පුරාණයේ ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව ගොඩනැගුණු ජනාවාස හැඳින්වීම මොකක්ද? වරාය ආශ්‍රිත ජනාවාස වල කියන නම. very good. තුලනි යසින්දි එතුලි චෙනුමි නියමයි පුතා. very good. ප ဋ ාණ ගාම වරාය ආශ්‍රිත ගම් ප ဋ ාණ ගාම. එතකොට කේවට්ට ගාම කියන්නේ මොකක්ද? මෙතන දිනවනේ තව ගාම වගේ කේවට්ට ගාම. දුල්මි හරි. මොකද පුතා very good. very good. යසින්දි දීවරයන් විසුගා. කසීකාර ගාම කියන්නේ කසී. තොවියන් විසුගා. වඩකී ගාම කියන්නේ වඩුව විසුගා. මේවා අහනවා. මොකද්ද ප්‍රශ්නේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාසයක ව්‍යුහා ස්වරූපය. මුල් ඓතිහාසිකයේ ජනාවාසික ව්‍යුහා ස්වරූපයේදී ඔය වෘත්තිකයන් විසුගම් කාර්ය පදනම් කරගත්ත ගම් ඒ ජනාවාසයේ තියෙන ප්‍රමාණය ජනගහනය පාලනය මේ හැම දෙයක්ම පුතේ මුල් ඓතිහාසිකයේ ජනාවාසයක ව්‍යුහය හා ස්වරූපය කියලා ඇහුවොත් ඔයා ලියන්න ඕන. තේරුණාද? හරි. අපි ප්‍රශ්න වලදී සාකච්ඡා කරමු නවා කියන්නේ මේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. කෙටි ප්‍රශ්න වලත් ලොකු ප්‍රශ්න වලට උත්තර එනවා. යන් ඊළඟ එක 13 මුල් ඓතිහාසික යුගයේ ලංකාව ජනාවාස ව්‍යාප්තිය පැවතියේ කිනම් ප්‍රදේශවලදයි පෙන්눔 කරන ප්‍රධාන සාධකය මොකක්ද? මුල් ඓතිහාසික ජනාවාස ව්‍යාප්තිය පෙන්눔 කරන සාධකය. 12 ආන්සර් එක පුතේ 4. ඔයා ඕන එකක් අහන්න කියලා දෙනවා. හරි පුතේ ඔය එවන එක හරි. මුල් ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වෙන්නේ වැවක් කේන්ද්‍ර කරගෙන. ගම් වැව් කේන්ද්‍ර කරගෙන. එක උත්තරේ. 14 පවුලක් නියෝජනය කරන තැනැත්තා බ්‍රාහ්මීය සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කුමන නමින්ද? පවුලක ප්‍රධානියා. නියමයි පුතා. very good මේ මං හරි කැමති මේ ළමයි මට ඒ උත්තරේ කරන්න ඉස්සලා ඒගොල්ලෝ ටයිප් කරගෙන ඉන්නවා. මට එවන්න. ඒ අහන්න ඉස්සලා උත්තරේ වල කරේ. කොහොම ලස්සනයි. ආස හිතෙනවා ඕන තරම් වැඩ කරන්න හිතෙනවා. මං ඔය ළමයි ටික ඉවර වෙනකන් ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි ඉන්න ඕනේ පුතා. අපිට හරි ආදරේ හිතෙනවා වැඩ කරද්දී. දැන් අද ළමයි ප්‍රතිඵල කියන්නේ එතකොට ඇත්තටම ආදරේ හිතෙනවා. අනේ මේ ළමයි මොන තරම් කැප කරලා ඇද්ද ජීවිතේ ඒ නමයක් ගන්න කියලා. ඒ දෙමව්පිය මොන තරම් සතුටක් ලබනවද අද කියලා නේ. තවමත් කතා කරනවා දෙමව්පියෝ පින් දෙනවා සමහර දෙමව්පියෝ. අනේ සර් මුට මේ ළමයාට මං එවනකොට ලකුණු 40යි තිබුණේ. සර්ගාවට ආවට පස්සේ තමයි එයා ආසාවෙන් ඉතිහාසය ඉගෙන ආසාවෙන් සිංහල ඉගෙන ගත්තේ ඉතිහාසය ඉගෙන ගත්තේ විචාරයක් ලියන්න පුරුදු වුණේ. ඉතින් හරි ඒක නම් ඉතින් ඊට වඩා ගුරුවරයෙකුට ලබන්න දෙයක් නැහැ පුතා. ගුරුවරයෙකුට ලබන්න තියෙන එකම සතුට තමන්ගේ ගෝලයේ ප්‍රතිඵලයක් අරන් එන එක. වෙන මොකද්ද? දැන් අපි පාසලට ගියාම අපි පොඩ්ඩක් හෙන ටෙන්ෂන් ඉන්නේ. එක එක ප්‍රශ්න ළමයින්ගේ. හරි ඒත් අපි උගන්වනවා. උන්ව කොහොම හරි essay එකට කොහොම හරි CA එකට මේ අම්බ මොට්ටයවත් උගන්වලා කොහොම හරි ගොඩ දාන්න හදන්න. ඒ උගේ ජීවිතයක් හදලා දෙන්න. ඌ දන්නේ ඒක. ඌ හිතන්නේ මේ සුරංගනා ලෝකේ වගේ ඉන්නේ. අපි දන්නවනේ මුගේ අනාගතේට වෙන්න මොකක්ද කියලා. ඒක නිසා තමයි මුන්ට ගහලා මුන්ගේ ලව් නැති කරලා ලව් නැති කරන්න හොඳ නැහැ. ඒ වුණාට මේ පොඩි කාලේ ඕවා මහා විකාර. තේරුණාද? ඕකෙන් වෙන්නේ ජීවිත කාලෙම විනාශ වෙන එක. ඉතින් ඒක නිසා මුන්ට ඒවා ඔළුවට දාලා දෙන්න. විනාශ වෙන්න එපා කියලා. විනාශ වෙන්න එපා. ඉදිරිය කියන්නේ ඕක නෙමෙයි අනාගතය කියන්නේ ඕක නෙමෙයි. තේරුණාද? ඒවා අපිනේ ගුරුවරයනේ කියලා දෙන්නේ. නිදා අපිට පුළුවන් දෙනදී අපි ඒවා කරනවා. හරිද? 14 ගෘහපති සෙල්ලිපි වල ගහපති කියලා කියන්නේ පුතා. ගෘහපති සෙල්ලිපි වල ගහපති. 15 ප්‍රථම වරට දිවයිනේ ග්‍රාම සීමා නියම කරලාද රජතුමා වන්නේ. ප්‍රථම වරට ග්‍රාම සීමා සටහන් කළේ කවුද? very good පුතා නියමයි. ඔහු තමයි මෙරට ප්‍රථම වරට
නේද? බලය විමධ්‍යගත වෙලා තිබුණු බලය මධ්‍යගත කළේ නේ යුතුල්. තමන්ගේ මාමාවරු ටික මරලා ඒගොල්ලෝ තමයි පරුමකයෝ. ඒ මාමාවරු මරලා බලය මධ්‍යගත කරපු පාලකයා. පණ්ඩු කාභයනේ කරලා අන්තිමට හැබැයි මුළු රටම එක්සත් කරා කියන එක ලියන්නේ මෙයාට. එයා ඒ ප්‍රදේශයක් විතරනේ පුතා. මුළු රටම එක්සත් කර පාලකයා කියන්නේ දුටු ගැමුණා. එයා අසහාය පාලකෙක්. එයා අපි වෙනම කතා කරා. මෙයා නම් ඉතින් මෙයා තමයි බලය බෙදිලා ගිය බලය එක තැනකට ගෙනාවේ. අනුරාධ ග්‍රාමය අනුරාධපුරයක් කරේ. නගරංග වලින් අංග සම්පූර්ණ නගරයක් බිහි කළේ පණ්ඩුකාභය. දසවෙනි රාජවංශයේ ග්‍රාම සීමා සටහන් කළේ පණ්ඩුකාභය. තේරුණාද? පණ්ඩුකාභය. ඒ නිසා පණ්ඩුකාභය හරිම වැදගත් පාලකයෙක්. වැඩි කාලයක් පාලනය කරෙත් අවුරුදු 70කට වැඩි කාලයක් රට පාලනය කරා. පණ්ඩුකාභය. හරි? ඒ නිසා උත්තරේ 1 15 1 16ට යන්න. රාජ්‍යත්ව සංකල්ප වර්ධනය සමග නරේශ්වර ලෙස පෙනී සිටිය. නරේශ්වර නරයන්ට ඊශ්වර දෙවි. දුල්මි ඔනලි දොහම්සා ධනංජන නතායා තරුෂ රන්සිලු තරුල් අම්මෝ කියා ගන්න බෑ මට. මේ දරුවෝ බොහොම හොඳයි. පුතා නරේශ්වර කියන්නේ නරයන්ට ඊශ්වර දෙවි. නරයන්ට ඊශ්වර දෙවි. දේවත්ව සංකල්ප. දේවත්ව සංකල්පයේ හිටියේ එක්කෙනෙක් ඔය නරේශ්වර. කුටකන්නාබේ රජතුමා. අනිත් එක නම් මහසේන. මහසේන දෙවියෝ. මින්නේරි දෙවියෝ. ඊළඟට පර්වත රාජ. පර්වතයක් කේන්ද්‍ර කරගෙන බලය ස්ථාපිත කරා. අනිවාර්යෙන් බලන්න විභාගයට එන්නේ නැද්ද කියලා. දේවත්ව සංකල්ප පර්වත රාජ කියන්නේ පර්වතයක්. සීගිරිය කුවේරය කියලා හැදින්නුවා. කුවේරයාගේ වාසභවන විදියට හිටියේ අලකපේ මහරජ, ආලක මන්දාදිපති මහරජ නම් වලින් ඔහු හැඳින්වුවා කාශ්‍යප රජතුමාව. පර්වත රාජ සංකල්පය. ඊළඟට හිටියා කවුද? චක්‍රවර්ති. කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා එයාව හැඳින්වුවේ. ඔහු තමයි නිශ්ශංකමල රජතුමා. තමන්ව කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ චක්‍රවර්ති සමුද. මොකද චක්‍රවර්ති කියන්නේ? සමස්ත ලෝකයටම අධිපති. සමස්ත ලෝකයටම අධිපති තමයි චක්‍රවර්ති කියන්නේ. චක්‍රවර්ති සංකල්පය. හරි? හරි. දේවත්ව, පර්වත රාජ, වීරත්ව, දුටුගැමුණු වගේ වීරයෝ, බෝධිසත්ව, සිරිසංග බෝ වගේ රජතුමාලා බෝධිසත්වයෝ. මේවා තමයි දේවත්ව සංකල්ප. හරි. ඊළඟ එකට යන්න. 15 හරි 16 හරි කුටකන්නාභය 17 කුටකන්නාභය 3 උත්තරය 17 ඉලනාග රජු විසින් තිස්සමහාරාම වැව ඉදි කිරීම සඳහා අමුණක් බඳින ලද්දේ කුමන ගංගාව හරස් කිරීමෙන්ද දැන් මේ කිව්වේ මම ඉතලා කිරින්දියෝය ඉලනාග කිරින්දියෝය නියමයි රවිදු රවිදු විරසිංහ කවිද කවිෂ නියමයි. අපේ 11 රවිදුද අසුලි. ඊළඟට එකට යනවා අපි. ඊළඟ ප්‍රශ්නෙට යනවා. 18. අනුරාධපුර යුගයේ රාජ්‍ය උරුමය පියාගෙන් පසු පුතාට හිමි වූ අවස්ථාව වන්නේ. පියාගෙන් පසු පුතාට. චෙනුමි. very good. පියාගෙන් පස්සේ පුතේ රාජ්‍ය උරුම වල වැදගත්ම උරුමයක් තමයි පියාගෙන් පස්සේ පුතාට. අනිත් එක සහෝදරයන්ගෙන් පස්සේ සහෝදරයට. දැන් පියාගෙන් පස්සේ පුතාට උරුම වුණු අවස්ථාවක් තමයි දැන් මේ දරුවෝ එවන උත්තරය හරි. වසභ රජුගෙන් පස්සේ වංකනාසික තිස්ස. නේද? ඊළඟට කාවන්තිස්ස රජුගෙන් පස්සේ දුටුගැමුණු. ඒගොල්ලෝ රජු තාත්තගෙන් පස්සේ පුතාටනේ. සහෝදරයාගෙන් පස්සේ සහෝදරයාගෙන් පස්සේ සහෝදරයාට උරුමය ලැබෙන ආකාරය කතා කළොත් පුතේ දුටුගැමුණුගෙන් පස්සේ සදාතිස්ස. දේවානම්පිය තිස්සගෙන් පස්සේ උත්තිය මහාසීව සූරතිස්ස අසේල වගේ එයාගේ බාල සොයුරන් අතරින් වැඩි මහා සොයුරන්. අනිත් එක පියාගේ පුතාට රජකම දෙනකොට අගබිසවගේ පුතාට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. එහෙම නොවන අවස්ථාවල ගැටුම් ඇති වුණා. කාශ්‍යප රාජ්‍ය පැහැරගත්තේ මුගලන්ගෙන්. එහෙම නොවන අවස්ථාව. තාත්තව මැරුවේ.
කලාවේ වැව් බැම්මේ ගහලා දාස් වෙන රජුණන් නේ සෙජිනි රයිට් ඊළඟ එකට යනවා තුන උත්තරේ අතීතයේ ලංකාවේ පරමකවරුන් සතුව පැවති දේශපාලන බලය මධ්‍යගත කළ පාලන ක්‍රමයේ බවට පත් කළ ප්‍රථම පාලකයා කවුද? දොල්මි, කවිදු, තරුෂ, සිතුලි, යසින්දි නියමයි. පුතේ අතීතයේ ලංකාවේ පරමකවරුන් සතුව පැවති දේශපාලන බලය මධ්‍යගත කළේ පරමක සමහරු මේක නම් වරද්දලා තියෙනවා වගේ එකක් උත්තර එනවා දෙකක් උත්තර එනවා. හසුලි එක කියන්නේ ඇයි? පරුමකවරු පැහැදිලිව දැන් ඇත්තටම ඉතින් මාමාවරු පරුමකෝ තමයි පුතේ. ඒ වුණාට අර පැහැදිලිව අපි කියනවානේ අර දසමහා යෝධයෝ පරුමකවරු කියලා. පරුමක පුස්සදේව, පරුමක ගෝඨයිම්බර, පරුමක වේලුසුමන, පරුමක නන්දිමිත්‍ර මේගොල්ලෝ පරුමකවරු. දසමහා යෝධයෙක් වුණාට යම් ප්‍රදේශයක් පාලනය කරපු ශක්ති සම්පන්න මිනිස්සු. දසමහා යෝධයෙක් වුණාට ඒගොල්ලෝ පරුමකවරු. ඉතින් මේ පරුමකවරුන්ගේ සහයෙන් බලය මැදගත කර පාලකයා වන්නේ දුටුගම. දුටුගම. ඊට පස්සේ මේ බලය මැදගත කරාට පස්සේ මේ පාලකයෝ හැඳින්වුවේ පරුමක පුස්සදේව කියලා නෙමෙයි. සේනාපති පරුමක උන්ට ඒගොල්ලන්ට දෙනවා සෙන්පති තනතුර. සේනාපති පරුමක පුස්සදේව. සේනාපති පරුමක වේලුසුමන. සේනාපති පරුමක ගෝඨයිඹර ආදී වශයෙන්. නේ? right. very good. නියමයි. උත්තරේ දෙක දුටුගැමුණු 20 අතීතයේ අනුරාධපුරයේ පළාතේ ගැමියන් විසින් කාලයක් අතහැර දමා යලිත් වගා කරන හේන මේවා දැන් කාලයක් අතහැරලා දාලා ආයෙ වගා කරන හේන එක වෙනවා දෙක වෙනවා තුනක් වෙනවා ඒ වෙන්න බෑ අබිරු කවිෂ රසින්දු තුනක් වෙනවා දෙකක් වෙනවා පුතේ එකක් වෙනවා එක නම් වෙන්න බෑනේ නවදැලි හේන කියන්නේ මතක තියාගන්න පුතේ මේ පටල ගන්න එපා very good ළමයි වෙන හොගන්න නවදැලි හේන කියන්නේ අලුතින් කපලා ගිනි තබපු හේනට නවදැලි හේන කියන්නේ අනිත් එක භෝග වර්ග 9ක් අනුරාධපුරේ භෝග වර්ග 9ක් වැවෙන ප්‍රදේශ සරුවට නවදැලි හේන කියනවා අනිත් එක කාලයක් අතහැරලා වගා කරලා අතහැරන හේන කනත්ත කියලා කියනවා. මතක තියාගන්න. කාලයක් වගා කරලා අතහරින හේන කනත්ත. සද්ධර්ම රත්නාවලියේ නවදැනි සීන් නේද? එහෙමත් කියන. ඒවා අපි මතක තියාගන්න ඕනේ. හරිද? මේක තියෙන පැරණි සමාජයේ පාඩමේ ආර්ථිකය ගැන කතා කරනකොට හේන් වගාවේදී අපිට මේවා හම්බ වෙනවා. නේද? හේන් වගාවේදී එතකොට හේන් වගාවේ සාමාන්‍ය ක්‍රමය නම් වරක් දෙවරක් වගා කරලා අතහරිනවා. හැබැයි අතහැරියට හානියක් නැහැ. ආයෙ කැලයක් හට ගන්නවනේ. ඒ කියන්නේ පරිසර හානියකුත් නැහැ. හේන් වගාවේ දී වටේට හේන වට කරන්නේ මොකක් ගහලාද? ආරක්ෂාවට. ආරක්ෂාවට. අරෝස් දඬු වැට. දඬු වැට. දඬු වැට නියමයි. දඬු වැට. ඔය හේන් වගාවේ බදු අය කරා පුතේ. කවුරු හරි වැඩෙක් ටක් ගාලා මට එවන්න බදු වර්ග මොනවද? හේන් වගාවෙන් අය කළපු බදු මොනවද? යොමාලි, තොහන්සා, යොමාලි. very good. කැති අඩයි, කෙටු කන බයි. මේක අහෝසි කරපු පාලකයක් ක්ෂණික වේවන්න බාන. සුදර්ශනී. සුදර්ශී. මේක අහෝසි කරපු පාලකයා කවුද? ටක් ගාලා මේ හේන් වගාවෙන් අය කළ බදු අහෝසි කර. very good සුලක්ෂණා එනමෝ යොමාලි සිතුලි නිශ්ශංක මල්ල. නිශ්ශංක මල්ල මේවා අනිවාර්යෙන්
ඔබට ප්‍රශ්න වලට එනවා මයි දුල්මි. right very good. ඊළඟ එකට යනවා. කනත්ත උත්තරේ 21ට යන. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වෙච්ච ශාලා. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වෙච්ච ශාලා. very good. වෙච්ච ශාලා කියන්නේ පුතේ රෝහල්. රෝහල් වෙච්ච ශාලා. රෝහල්. එතකොට වෛද්‍යවරු හැඳින්වුවේ මොකද්ද? වෛද්‍යවරු හැඳින්වුවේ මොකද්ද? වෙච්ච ඒ වෛද්‍යවරු නම් වෛද්‍යවරිය මොකද්ද? වෛද්‍යවරිය හඳුන්වන්නේ. වෛද්‍යවරයා වෙජන වෛද්‍යවරිය. දුල්මි වෙනවා. වෙජීලු. ඒ වෙජිටේරියන් නෙවෙයි ආ වෙජි නෑ. රවිදු. වීරසිංහ නෑ වෙජමයි ඈ. වෙජි නෑ. ආ වෙජගේ ගෑනු සතා වෙජි. එහෙම නෑ. ඔනෙත් ඉන්නවා. මොකද ඒ වගේ එකක් එවනවා ඉතින්. උත්තරයක් එවන්නේ. ඊළඟ එකට යනවා අපි. පුතේ පුරාණ වෙළඳපොළවල් සංවිධානාත්මක ලෙස පාලනය වූ බව සඳහන් සෙල්ලිපිය මොකක්ද? පුරාණ වෙළඳපොළ හරිම සංවිධානාත්මකව පාලනය වුණා. සුලක්ෂණා නියමයි. නොමාලි කවිදු ධනංජනා පුතේ පෝපිටිගමුව ටැම් ලිපිය. එහෙම නැත්නම් සොරබොරවැව ටැම් ලිපිය. ඈ එහෙනම් නැත්නම් බදුරු ටැම් ලිපිය. මේ ඕන එකකින් කියන්නේ එකයි. මේ ලිපිය මොනවද තිබ්බේ? හතරවන උදේ. මෙයා තමයි මේකේ පනවන්නේ. මොකද්ද එක නීතිය? පළවෙනි නීතිය කියනවා පෝපිටිගමුව වෙළඳපළ හැර යන කරත්තවලින් බදු අය කරන්න එපා. දෙක බුලත්කුවක් විකුණනවා නම් ආවරණ සහිත මඩුවක් තියෙන්න ඕනේ. බුලත් විකුණනවා නම් ආවරණ සහිත මඩුවක්. 3 පොහොය දවසේ වෙළඳාම් කරන්න බෑ. වෙළඳාම් කරොත් තෙල් බද්දක් අය කරනවා. තේරුණා නේද? හරි. ඒ නිසා මේ හතරවන උදේ රජතුමාගේ තොරතුරු මේ ප්‍රාරෝප නීති ඔළුවට දාගන්න පුතේ. හරි ඊළඟ ප්‍රශ්නට යනවා. පුතේ අපි යන්නේ ඊළඟ එකට. ඊයේද මාගේ ප්‍රශ්නේ. 23 හේමමාලා දන්ත කුමරු මෙරට දන්ත ධාතුව රැගෙන පැමිණියේ කිනම් වසරේ? නෑ වසරේ නෙමෙයි. කිනම් වරායෙන්ද? හේමමාලා දන්ත කුමරු. very good නියමයි. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ වැඩම කරන්නේ. ලංකාපට්ටන අපි ලකුණු කරමු සිතියන් වලදී. විභාගෙට එනවා ලංකාපට්ටන ලකුණු කරන්න. දැන් ශ්‍රී මහා බෝධිය වැඩම කරේ කොහෙන්ද? නියමයි. ශ්‍රී මහා බෝධිය වැඩම කරන්නේ කොහෙන්ද? දඹකොල්ල ශ්‍රී මහා බෝධිය වැඩම කරේ යාපනයේ උඩ. හරිද? මෙරට තව ප්‍රශ්න මම ඔබගෙන් අහනවා. පුළුවන් නම් උත්තරේ දෙන්න. මෙරට අනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වරාය කුමක්ද? very good පුතා නියමයි. සුදර්ශී මාතොට මහාතිත්ත මාපුටු මාන්තෝට්ටම් ඔය නම් වලින් හදනවා මාතොට මාපුටු මහාතිත්ත මාන්තෝට්ටම් මේ නම් වලින් මේක හඳුන්වනවා. right ඊළඟ ප්‍රශ්නයට යනවා අපි 24 හරි 24ට යනවා. ලංකාපට්ටන උත්තරේ අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිත කරන නම. සරන්ඩිප් අරාබි ජාතිකයන් අපි හැඳින්වන්නේ සරන්ඩිප්. ඒ මොන වචනේද එහෙම ලිව්වේ? ඔන්න ඔළුව තියෙන ළමෙක් කියනවා නම් මට උත්තරයක් දෙනවා නම්. ඒ සරන්ඩිප් කිව්වේ සිංහලෙන් මොන වචනද?
තාම ආවේ නැහැ. තාම ආවේ නැහැ. තාම අපේ ෆිසිකල් පන්ති වල ඔන්ලයින් පන්ති වල ඒ කොටසට යන්න බැරි වුණා. ඒක තමයි පරක්කු කියලා මට හිතෙන්නේ. සරන්ඩිප් කියන වචනේ නෑ නහි. එහෙම නෙවෙයි. අන්න ආවා. සුලක්ෂණ ආවා. සිංහල දීප very good සිතුලි. සිංහල දීප මෙනුර සිංහල දීප කියන වචනේ තමයි සරන්ඩිප් කියලා ලිව්වේ. අපේ සෙට් එකක් ගියානේ මේ අරාබියට. සරන්ඩිප් කියලා මේ මහමත්තුමාගේ ධර්මයේ සැකහැර දැනගන්න අපේ කට්ටියක් එහෙ ගියා. ඒකෙන් පේනවා අපේ රටේ ඉස්ලාම් ආගම තිබුණයි කියලා. අපි මේ පැරණි සමාජයේ ආගම ගැන කතා කරද්දී ප්‍රධාන ආගම බුද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, කතෝලික ආගම තිබුණයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට පාඩමක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. පැරණි සමාජයේ ආගම්, සංස්කෘතිය යටතේ ආගම් අවස්ථා දෙකක් ඇසුරින් පැහැදිලි කරා. ප්‍රධාන ආගම බුද්ධ ගත්තා, හින්දු ආගම විස්තර කරා, ඉස්ලාම් ආගම විස්තර කරා. ඒ වේදී ඔය සරන්ටිප් කතාව අහනවා. හරි. අමාරු වචන සෙට් එකක් එන්නේ. ඔය කෙරි. හා ඊළඟ එක ඉස්ලාම් සමනල කන්ද ආදම්ගේ කන්ද ලෙස හඳුන්වන්නේ විශ්වාස කරන්නේ කවුද? සමනල කන්ද ආදම්ගේ කන්ද ඉබන් බතුදාගේ ආදම්ගේ කන්ද බලන්න. අපි යන්නේ ශ්‍රීපාදේ වන්දනා කරන්න. කවුරු ගහගන්න කියේ නෑ. අපි උඹලා මේ එන්ට එපා මේ අපේ ශ්‍රීපාදයට උඹලා ආදම්ගේ කන්ද කියාගෙන අඩෝ. එහෙම කියන්න ගියේ නෑනේ පුතා වලි නෑ. අන්න මොකක්ද ඒකේ ප්‍රශ්නේ? මොකක්ද ප්‍රශ්නේ? මොකක්ද එන ඔයාට විභාගෙට එන ප්‍රශ්නේ? ඕක හරහා 25ට උත්තරේ පුතේ එක 25 කිව්වේ නෑනේ අපි. අයියෝ 25ට කියලා නෑනේ. ඉන්න දැන් මේ ප්‍රශ්න මෙතන මම අහපු දේ උත්තරේ කියන්නකෝ. දැන් ඔය සරවුන්ඩිප් මේ ශ්‍රීපාදේ වන්දනා කරන්න යන්නේ මේ මොකද්ද ආදම්ගේ කන්ද කියලා ඉස්ලාම් ගියානේ. එතකොට අපි ගහගන්න ගියේ නෑනේ. මොකද්ද උතන තියෙන්නේ? නෑ මං අහන්නේ උතන මොකද්ද තියෙන්නේ? ඒක අපි දාන්නේ කොහෙටද? මෙහෙම අවුලක් නෑ. අන්න හරි. තුලනියව උත්තරය. වාර්ගික සහජීවනය. වාර්ගික සහජීවනය අපේ සහජීවනයේ නේ. ඒගොල්ලෝ ගිහිලා ශ්‍රීපාදයේ මේ ආදම්ගේ කන්ද කියලා වන්දනා. අපි ගිහිලා ශ්‍රීපාදේ වන්දනා. කවුටත් ගැටුමක් නැහැ නේ ළමයි. ගැටුමක් නැහැ. හරි සහජීවනය. වාර්ගික සහජීවනය. වෙනම ප්‍රශ්නයක් පැරණි සමාජයේ අන්තිමට දෙමළ පුරුෂයෙක් සිංහල කාන්තාවක් විවාහ කරගත්තා. දෙමළ පුරුෂයෙක් බෞද්ධ භික්ෂුවක් බවට පත් වුණා. කවුද ගහගන්න ගියේ නෑනේ. දෙමළ පුරුෂයා සිංහල කාන්තාවක් විවාහ කරගත්තා කියලා වලි දාන්න ගියේ නෑනේ. වෙනම රාජ්‍ය සභාවේ වෙනම නිලයක් තියෙනවා වෙළඳ මේ දෙමළ අධිකාරී කියලා. හතරවන කාශ්‍යප රජතුමාගේ සෙල්ලිපියක දෙමළ අධිකාරී කියලා තිබුණා. කවුරුත් ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලෝගේ මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලන්ට වෙනම නිලයක්. සහජීවනයේ. හතරවන අපේ හයවන මේ කවුද මේ විජේබාහු රජතුමා පොළොන්නරුවේ දළදා මාලිගාවේ ආරක්ෂාවට දැම්මේ වේලයික්කාර හමුදාව. අපේ හමුදාව ගියා දඩෝ අපිට මේකේ ඉන්න ඕනේ කියලා කවුරුත් කතා කරන්න ගියේ නෑ. ඒගොල්ලොත් පිළියා වාර්ගික සහජීවනයේ ඕව අපි ලියන්න ඕන. උදාහරණ සහිතව පැහැදිලි කරන්න ඕනේ. ඕවා දාන්න ඕනේ. තේරෙනවද? මේ සර්ට මතක් වෙනවා ටට්ටත් ගාලා මතක් වෙනවා වගේ දරුවන්ටත් මතක් වෙන්න ඕනේ. මේක මෙතෙන්ට තමයි දාන්න. ඒකට අපි වැඩියෙන් පරිහරණය කරනවා. පොතපත පරිශීලනය කරන්න ඕනේ, කියවන්න ඕනේ. පාඩම් හිටින් නෑ පුතා එක දවසක් කරාට. එහෙම විශ්වකර්ම හැකියාවක් නෑනේ කාටවත්. අපිට අද පාඩම් කරන්න වෙයි. තව දවස් දෙක තුනකින් ආයෙ මේක බලන්න වෙයි. ආයෙ සතියකින් ආයෙ බලන්න වෙයි. ආයෙ සති දෙක තුනකින් බලන්න වෙයි. ආයෙ මාසෙකින්. ඔහොම අඛණ්ඩ පාඩම් කිරිල්ලක් කරොත් තමයි මේ මොලේට ඔක වදින්නේ. එක දවසක් කරලා අනිත් දවසේ මතක හිටනවා නම් ඒක తాවකාලිකයි. ඒක ආයෙ අමතක වෙනවා. හැබැයි අපි අඛණ්ඩ පාඩම් කිරීමක් කරන්න ඕනේ. අඛණ්ඩ පාඩම් කිරීමක්. ඉතින් මම දරුවන්ට කියන දේ තමයි දැන් ඔයා පාඩමක් පාඩම් කරා නම් ඔයාට පුළුවන් ඒ පාඩම පාඩම් කරලා උඩින් හරියක් දාන්න. එතකොට ඔයා දන්නවා මම මේක එක වතාවයි පාඩම් කරේ. ආයෙ පාඩම් කරලා ඔයාට පුළුවන් තව හරියක් දාන්න. දැන් ඔයා දන්නවා මම මේ පාඩම දෙවතාවක් පාඩම් කරලා තියෙනවා. තව එකක් ඔන්න තුන්වෙනි වතාවකින් තව හරියක් දාන්න. දැන් ඔයා දන්නවා මම මේක තුන් වතාවක් පාඩම් කරලා තියෙනවා. දැන් ඔයාට එකටත් වඩා දෙක තුන කියවති මේක දැන් ෆැමිලිය. ටක් ගාලා මතක ඉන්න. දැන් පාඩම කියවන්නේ නැහැ. බලනකොට ඔළුවට යනවා උත්තර ටික. අන්න වැදගත් පොයින්ට් එකක් පුතා. පාඩම් කරනකොට ඔයා ටික් කරගන්න උඩින් මම මේකට එකපාරයි 2යි 3යි 5ක් විතර කියවද්දි වැඩේ ගොඩ ගිහිල්ලා. දැන් එතන ටික් නැති ඒවා දිනනවා. මම මේක කරලා නෑනේ.
මම මේක පාඩම් කරලා නැහැ නේ. එහෙම අවබෝධයකුත් ඔබට ළඟවා ගන්න පුළුවන්. මම මේකට වැඩි අවධානයක් දක්වලා නැහැ නේ. මම එකපාරයි මේක කියලා තියෙන්නේ. කොහොමද එතකොට මේක මතක හිටින්නේ? අන්න එහෙම ඔයාගේ අධ්‍යාපන මනෝවිද්‍යාවේදී එහෙම කියනවා. අපිට කාටවත් පුදු ධර්මතාවයන් පුත අමතක වෙන්නේ. ඉතින් එහෙම දෙයක් සලකුණක් දාගන්න මම මේක විච්චර පාඩම් කරලා තියෙනවා. වැඩ නොකරන එකාට ඔවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඌට මෙලෝ හසරක් නැහැ. හැබැයි වැඩ කරන ළමයින්ට ඕවා හරිය වටින දේවල්. වැඩ නොකරන කාට ඔය හරි නෙවෙයි මොනවන්ද පොතපත දන්නේ නැහැ. අද බෑග් එකට පොත් ටික දාගත්තා ඊළඟ සතියේ ඒ ටික මෙහෙම වරන් එනවා. ගෙදර වැඩක් බලන්නෙත් නැහැ. නිකමට පොත කියවන්නේ නැහැ. හාල් පාරුවා නිකම්ම එනවා. එහෙම උන්ට නම් ඉතින් අවුලක්ම නැහැ පුතා. එහෙනම් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ ඒගොල්ලන්ට. රයිට්? ඊළඟ ප්‍රශ්නේ අන්න මේ 25 අපිට බැගහැරුණානේ. ත්‍රිපිටක ධර්මයේ වැඩිදුර විස්තර සහිත අටුවා රචනා කළ විදේශික භික්ෂුව. අපේ හාමුදුරුවෝ මහා විහාරයේ වැඩ වාසය කරා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ග්‍රන්ථයක් තිබුණා කාටද මතක? බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ග්‍රන්ථයක් තිබුණා කාටද මතක? 25. very good. චෙනුමි සමන්තපාසාදිකාවේ. ඒ සමන්තපාසාදිකාවේ තිබුණ තොරතුරක් කවුරු හරි දන්නවනම් එවන්න. සමන්තපාසාදිකාවේ තිබ්බේ. සමන්තපාසාදිකාවේ තිබුණා ගමිකපත් වෙන්න ඕනේ. සමන්තපාසාදිකාවේ තිබුණා ගමිකපත් වෙන්න ඕනේ. පරමක ගෘහපති අතරින් නෙමෙයි චෙනුමි. ඒ වැරද්දුවා. ගමිකපත් වෙන්න ඕනේ ගෘහපතීන් අතරින් කියලා. ගමිකපත් වෙන ගෘහපතීන් අතරින් කියලා සමන්තපාසාදිකාවේ තිබ්බා. ගමේ බලවතා. ඔව්. දුල්මි ගෘහපති අතරින්. ඔව් ගෘහපති අතරින්. කවුරු හරි පුතා ප්‍රශ්නයක් ඇහුවා මේ කීවෙනි ප්‍රශ්නේ තියෙනවට එකපාරට බලා ගන්න බැරුණා. ඒක ගියා. ඊළඟ එකට යනවා අපි 26ත් හරි දැන් 27. පොළොන්නරු රාජධානිය සමීපව පිහිටා තිබුණු අන්තර්ජාතික වරාය. ඉස්සෙල්ලාම මේක විජයබාහු රජුගේ පාලන මධ්‍යස්ථානය කරගත්තේ. very good තිනුලි. නෑ තුලානි. සින්දි කවින්දි නියමයි. ධනංජනා එවන උත්තරේ හරිද? ඈනේ පොළොන්නරු යුගයේ කැත්නේ පොළොන්නරු යුග රාජධානියට අන්තර්ජාතික වරාය යන්නේ. අනුරාධපුරේ නම් මහා තිත්ත 18 වෙනි එකට උත්තරේ 3 මම ඔළුවට ගන්න පුතේ. පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය කරගත්තේ ඕක නිසා. පොළොන්නරුව විජයබාහු රජුගේ පාලන මධ්‍යස්ථානය කරගත්තේ ඔය වෙනකොට ඉන්දියන් සාගරයේ වෙළඳාම බටහිරට නැගෙනහිර පැත්තට ගිහිල්ලා බටහිරින්. ඒ වරායනි සක්‍රිය වෙන්නේ. ඒක හරහා ආක්‍රමණයකයක් කෙල්ල වෙන්නේ. උන්ට මුණ දෙන්න රජතුමා අනුරාධපුරේ ඉඳලා හරියන්නේ නැහැ. රජතුමා ගෝකන්නට ළඟ තැනක් ගන්න ඕනේ. ඒකයි පොළොන්නරුව තෝරගත්තේ. ඒ නිසා අන්තර්ජාතික වරාය පොළොන්නරු යුගයේ ගෝකන්න තිත්ත වරාය. ගෝකන්න තිත්ත 4 උත්තරේ පුතා. 4 ගලපන්න 28 මහසෙන් රජතුමා මින්නේරි දෙවියෝ. දාසෙන් රජතුමා කලාවැව. දෙවන අග්බෝ රජතුමා කන්තලේ. දේවානම්පියතිස්ස රජතුමා තිසාවැව. 4 උත්තරේ 28 4 29 වැවක ඊටා වැදගත් අංකයක් වන වැවෙන් ජලය පිටතට ගලා එන ගලින් තැනු ආයත චතුරස්‍රාකාර අවකාශය. ළමයි මේ බලන්න. ළමයි පොඩ්ඩක් මෙහෙට හැරෙන්න. මෙහෙමනේ පුතා තියෙන්නේ. මෙන්න මෙහෙම ගංගා ගලාගෙන එනවනේ. මේ දෙපැත්තේ තියෙන කඳු වැටි දෙක යා කරලා මෙහෙම වැව් බැම්ම හදන. ඒ වැව් බැම්ම හැදුවට පස්සේ මෙහෙම නිර්මාණය වෙනවනේ වැවක්. හරිද? ඔය වැවේ වතුර ටික ඇල මාර්ග වලින් නේ කුඹුරු වලට අරගෙන යන්නේ. මේ තියෙන්නේ ඇල මාර්ගය. මේ ඇල මාර්ගයට දෙන්නේ මෙහෙම විසෝ කොටුවක් හරහා. විසෝ කොටුව හරහා තමයි දෙන්නේ. මෙතනින් මෙහෙම නලයකුත් තියෙනවා. විසෝ කොටුව ගත්තොත් පුතේ මේක මේ වගේ උපකරණයක්. මෙන්න මෙහෙම විසෝ කොටුවේ මේ වගේ විවර දෙකක් තියෙනවා. මේක ඇතුල් විවරය. මේක පිටත විවරය. ඒ කියන්නේ වතුර ඇතුළට ගන්නවා මේ විවරේ එළියට දෙනවා මේ විවරේ. මෙතන ඉඳන් නලයක් තියෙනවා මෙතෙන්. එතකොට මෙතන ඉඳන් මේ එකේ තියෙනවා උපකරණයක් මොහොල කියලා.
මොහොල. මොහොලෙන් කරන්නේ කෙනෙක් එක ගිහිල්ලා මොහොල උස්සපුවම මේක එළියට එනවා. එතකොට මේ වතුර ඇතුළට යනවා. වතුර ඇතුලේ පීඩනය වැඩි වෙනකොට ටික ටික මේ ළිඳ දිගේ උඩට එනවා. එතකොට ඇතුලේ පීඩනයක් එල්ල වෙන්නේ නැහැ. මේකෙන් එළියට දෙනවා. එළියට දෙන්න මෙන්න මෙතන තියෙන සොරවුව. සොරවුවක් කියන්නේ සාමාන්‍යයෙන් මේ වැව් බැම්ම මෙහෙමනම් මෙහෙම සොරවුවක් තියෙනවා මෙහෙම සොරවුවක් තියෙනවා. මේකට කියනවා ගොඩ සොරවුව කියලා. මේකට කියනවා මඩ සොරවුව කියලා. වතුර උපරිම තියෙනවා නම් ගොඩ සොරවුවෙන් ගන්න පුළුවන්. වතුර හිඟ කාලේදී වතුර අඩු වෙනවා. එතකොට මඩ සොරවුවෙන් ගන්න වෙනවා. අනිත් එක වැවේ මඩ ටික ඉවත් කරන්න වෙන්නේ මඩ සොරවුව. එතකොට මේ සොරවුවට දෙන්නේ නලයක් මගින්. එතකොට මෙතන එල්ල වෙන පීඩනය අඩු වෙනවා. ඒ වගේම වතුරේ මේ රළ පහරින් මේ වැව් බැම්ම හේදෙන එක වළක්වන්න මේ වගේ ඇතුල් පැත්තේ කළු ගල් අතුරු දෙනවා. අන්න ඒකටයි අපි රළපණාව කියන්නේ. රළපණාව. මේක ඇල. මේක බිසව කොටුව. right? ඔයගේ වැවක අංග තියෙනවා. අපි මේ පාඩම කරද්දි කරනවා. ප්‍රශ්න ආපුවම කතා කරනවා. මම මේ මෙතනදී ප්‍රශ්නයකට උත්තරයක් හැටියට කියන්නේ වැවක ඉතා වැදගත් අංගයක් වෙන වැවේ ජලය පිටතට ගලා එන ගලින් තැනූ ආයත චතුරස්‍රාකාර අවකාශය. ගලින් තැනූ ආයත චතුරස්‍රාකාර අවකාශය. මේක තමයි. වැව් බැම්මට එල්ලවන පීඩනය පාලනය කරන්නේ වැව් මේ බිසව කොටුවෙන්. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. බිසව කොටුව උත්තරේ. 30. මට වෙලා යන්න නැත්නම් මට ස්ලයිඩ් ගොඩාක් තියෙනවා මට පෙන්වන්න වෙලාව යන නිසා මම පෙන්වන්න ඉන්නේ කාලයක් හම්බුනොත් ඔබට පෙන්වන්න. මොකද ඇත්තටම දැන් මේක ඉවර කරලා මේ ප්‍රශ්න දෙවෙනි පේපර් එකෙත් කතා කරන්න එපේ. ඒකයි මම ඔබට ස්ලයිඩ් එක නුදා ඉන්නේ මේ වෙලාවේ. විසව කොටුව. 30. වියලි කලාපයේ පිහිටි වැව් රාශියකට ජලය ගෙන යන අඹන්ගඟ හරස් කර ඉදි කරලද ඇලහැර ඇද ඉදි කරු රජතුමා කවුද? අඹන්ගඟ හරස් කරලා ඇලහැර ඇල සඳනි කෝ උත්තර ස්ලෝ වුණා දුල්මි අන්න ඒකේ උත්තර 1 2 3 වෙනවා එහෙම වෙන්නේ කොහොමද ඇයි එහෙම උනේ ධාතුසේන නෙමෙයි මහසෙනුත් නෙමෙයි උත්තරේ වසබ ඇලහැර ඇල ඉදිකරේ වසබ ඇලහැර අලින් වතුර අරන් ගිහිල්ලා ඇලහැර අමුණ අබන්නග හරස් කරලා ඇදුවේ වතුර අරන් ගිහිල්ලා පෝෂණය කරපු වැව් ටික මොනවද ඇලහැර ඇලෙන් පෝෂණය වුණු වැව් මොනවද විභාගෙට අනිවාර්යෙන් අහනවා ඕවා මම කතා කරනවා කොහොමද අතෝසන්න මම කතා කරනවා මෙතනම ලියා ගන්න දරුවෝ මම කතා කරද්දී ඒ එන හැම වචනයක්ම ඒ අදාළ තැනක ලියා ගන්න මම දැන් මගේ ෆිසිකල් පන්තියේ ළමයින්ගේ මම ටියුට් බලනවා ඒවා ලස්සනට ලියවිලා තියෙන්න ඕනේ හරිද ඔන්ලයින් ළමයි මට ෆොටෝ ගහලා එවනවා හරිද පිට කවුරු හරි දරුවෙක් මගේ සම්බන්ධ නොවන දරුවෙක් ඉන්නවනේ එයාත් ෆොටෝ ගහලා එවන්න කියලා හරි බොහොම හොඳයි පුතා වෙරි ගුඩ් අතපල්ලය දාන්න මං ඕවා අහන්නේ කතා කරන්නේ ඔබ ඇහැරෝලා තියාගන්න ඇහැරෝලා තියාගන්න 6ට 4 නිදියනෝම් මෙතන ඉන්නවා 10ට කාලා පුරුවන් ඇලිසෑ වගේ බත් එකක් කාලා කෙලලා ගොරය දෑද නිදියනෝම් මෙතන ඉන්නවා නිදියලා ගොඩ යන්න හම්බෙන්නේ නිදියලා ගොඩ යන්න හම්බෙන්නේ ඉතින් මම උදේ 6ට ඇඳගත්ත ඇඳුමේ පිටින් තවම මෙතන මගේ පන්ති ආපු දරුවෙක් එක දිගට මේ කීවෙනි පන්තියද කරන්න කියලා හිතන්න මට ඕනනම් මේ වෙලාවේ කරන්න ඕනේ දැන් මගේ හිතේ තියෙනවා මේ ළමයින්ට දැන් මගේ වාර විභාගය එනවා දැන් මගේ වාර විභාගෙට මේ ළමයිව හුරු කරන්න ඕනි මුන්ට ඉහළ ලකුණක් අරන් දෙන්න මම මහන්සි වෙන්න ඕනේ ඒ මම මහන්සි වෙන තරමට තමයි මේ ළමයි ගොඩ යන්නේ මම ඈලි මෑලි වෙලා හිටියොත් එහෙම මුන් ගොඩ යන්නේ ඒ වගේ තමයි ඔබත් ඈලි මෑලි වල වැඩ කරොත් ඔබ ගොඩ යන්නේ ඔබ මහන්සි වෙන්න ඕනේ ඔබ සක්‍රිය වෙන්න ඕනේ ඒකයි අපි නිදියලා හරියන්නේ නැහැ හරි ඔන්න ඒ කතාව මම ඔයාලට කිව්වේ. ඔන්න ඊළඟ ප්‍රශ්නෙට යනවා. ටක් ගාලා මම මේ ටික ඉවර කරනවා ඉක්මනට. අපිට තව කාලය අවශ්‍යයි. විනාඩි 40යි තියෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ඕනේ. සිතියම සාකච්ඡා කරන්න ඕනේ. වැදගත්ම වැඩ කොටසක් තියෙනවා. ප්‍රශ්නයකට උත්තර ලියන හැටි කියලා දෙන්න ඕනේ. හරි? හැබැයි අපි දවස් 4ක් හම්බ වෙනවා. මම දවස් 4ක් කරනවා මේ වැඩේ. ඔබගේ යාළුවන්ව මේකට දැනුවත් කරන්න. ඊළඟ වතාවේදී මීට වඩා හොඳින් අපි මේක කරලා තියෙනවා. ඔබ ප්‍රශ්න පත්‍රය ලස්සනට කරලා තියන්න. සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරන්න. පැහැදිලිද? ලබන සෙනසුරාදා ඊට වඩා හොඳ පන්තියක් අපි හදා ගන්නවා. ඕගොල්ලන්ගේ උදව්වෙන්.
ඕගොල්ලෝ දැන් අපිට ලැබෙන දේ අපි දෙන්න ඕන ළමයි. අපි යාළුවන්ට කියන්න ඕනේ අපි කියන මේ මට කරන උදව්වක් වශයෙන්. හරි? ඊළඟේ සමහර වෙලාවට මෙතන ඉන්න දරුවෙකුට මගේ පන්තියකට ජොයින් වෙන්න හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. ඒ හිතෙනවා නම් ඔය ටියුට් එකේ මුල පිටුවේ දාලා තියෙන විස්තර ටික. හරි? මම කියන්නේ මම බලෙන් කියන්නේ ළමෙකුට ඒකක් ගන්න ළමෙකුට ඉතිහාසයේ ආසාවෙන් ගොඩ යන්න සිංහල විෂය ආසාවෙන් ගොඩ යන්න එහෙම ආසාවක් තිබුණොත් මේ ෆිසිකල් පන්ති සහ ඔන්ලයින් පන්ති තියෙන කාලසටහන තියෙනවා. මේ මගේ නම්බර එක තියෙනවා ඔන්ලයින් වලට වෙන නම්බරයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඔක ලින්ක් එකේ ඔන්ලයින් නම්බරේ තියෙනවා 076 නම්බර එක. ඔන්ලයින් පන්තිකට සම්බන්ධ වෙනවා නම් මේ 076 නම්බර එකට දෙන්න. මගේ නම්බර එකට මෙසේජ් එකක් කිව්වොත් කමක් නැහැ. මම ඒක යවන්නම් එතෙන්ට. ওই නම්බර එකට මගේ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. ඒ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. ෆිසිකල් පන්ති වෙනවා නම් ওই පන්ති වලින් ජොයින් වෙන්න. මොකද තවම අවුරුද්දයිනේ තියෙන්නේ. ওই අවුරුද්දේ කරන දේ තමයි ඔබට තියෙන්නේ. ඒ 9ක් අපි ගන්න මේ යන්නේ. හරි? ඒ 9 ගන්න යන වැඩසටහන. හරි? හරි. හොඳයි. ඒක ඉවරයි. ඊළඟට 30 30 හරි 30 උත්තරේ 3 අතීතයේ කිරිමඩු ශාන්ති කර්මය. මේක නම් අපි තවම අපිට සෙට් උන්නේ නැහැ පාඩමේදී. නමුත් මම කියන්නම් කිරිමඩු ශාන්ති කර්මය කෙත්මි කෙත්මි දන්නවා. කිරිමඩු ශාන්ති කර්මය කරන්නේ පුතේ ගවයාගේ ආරක්ෂාව වෙනුවෙන්. ගවයාගේ ආරක්ෂාව. මේ ගැන අපිට තොරතුරක් හම් වෙනවා රත්නපුරේ ගල්පාය දේවාලය. ගල්පාය ප්‍රදේශයේ. ඒක නිකන් লীලා දියාගරොත් එන්න. රත්නපුරේ ගල්පාය කිරිමඩු ශාන්ති කර්මය. එතන හම්බෙනවා වලන් නමලා තිනවා වටේට ඔහොම වටේට අර්ධ කවාකාර තැන. ඒකේ මැද තිබෙනවා මේ ගිනිගොඩ. ඒ ගිනිගොඩ ළඟම හරකෙක්ගේ හක්කක් තියෙනවා. මැටි කොතලයක් තියෙනවා. කිරිමඩු ශාන්ති කර්මය. ගවයන්ගේ ආරක්ෂාව. 29ට උත්තරේ කියන්නලු. 29ට උත්තරේ විසෝ කොටුව 2. ශාන්ති කර්මයේ පවත්වා ඇත්තේ ගවයාගේ ආරක්ෂාව සඳහා. අපේ පැරණන් අවකාශය මැනීම සඳහා භාවිත කරමින්ම මේක පස්වෙනි පාඩමේ තියෙන එකක් අවකාශයේ මයින්න භාවිත කරේ 11 දරුවෝ ටිකක් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ උත්තර වෙනවා ඒගොල්ලෝ දන්නවා. කරීසය අවකාශයේ මයින්න කරීසය පෑල නේද? බරමයිනේම තමයි ස්වර්ණ. දිගමයිනේම තමයි යොදුන. බරමයින එක තමයි ගුංජා. හරිද? මම එතන ලියා ගන්නටක් ගන්න. ස්වර්ණ කියන්නේ බරමයින එකක්, කරීසය කියන්නේ ප්‍රදේශය, අවකාශයේ මයින් එකක්, යොදුන කියන්නේ දිගමයින එකක්. right. 33ට යන්න. 33 වෙනි ප්‍රශ්නෙට යන්න. ප්‍රධාන මම්මාවතල ගව්වෙන් ගව්ව ගල් කණු සිටීමට නියෝග කර රජතුමා. ගව්වෙන් ගව්ව ගාවුත කණු කියලා කියන්නේ. නියෝග කර රජතුමා තමයි අපේ 10 දරුවෝ සමහරට මේව නදන්නවා ඉන්න පුළුවන්. ස්වර්ණ බර ස්වර්ණ කරීසයක් කියන්නේ පුතේ මේ ප්‍රදේශ කරීසයක් කියන්නේ අවකාශයේම ඉන්න මිමි. කරීස කුඹුරු ගොඩක් දුරට වී කරීසයක් මයින කුඹුරක් කියලා කියන්නේ. ඒ කියන්නේ මයින ඒකකයක්. ඒක තියෙනවා ඕගොල්ලන්ට. ගුංජා කියන්නේ බරමයින එකක්. ගුංජා. ඒක ඉස්සර තිබුණු පැරණි මිමි ළමයි. විසිහය විසිහත උත්තරේ පොඩක් ඉන්න 26 27 26 3 27 4 පුතේ මට දැන් සයිට් එක පොඩක් ඉන්න බලන්න අනේ පුතේ මට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා මට කියව ගන්න බැරි වුණා මේ බලන්න පුතේ දේශීය දැනුම කියලා කොටසක් තියෙනවා
මේ පස්වෙනි පාඩමේ අපි තව ඒකට ගියේ නැති නිසා මම නිකන් ඔයාලට පොඩ්ඩක් කියාගෙන යන්නම්. මේ අර කිරිමඩු ශාන්ති කර්මය කරේ අර ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ තියෙන්නේ. මං කිව්වේ අර මේ වටේට මැටි වලන් නමලා මැද ගිනි ගොඩක් තියෙනවා. ගවයෙක්ගේ හක්කක් තියෙනවා. නේද? කිරිමඩු ශාන්ති කර්මය ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ තියෙන දේශීය දැනුම මැනීම සහ ගණනය කියන්නේ අපේ දැනුම. හා මේ තියෙන්නේ පැරණි මිමි වර්ග තියෙනවා. අවකාශයේ මයින මිමි තියෙනවා. බර මයින මිමි තියෙනවා. කාලයේ මයින මිමි තියෙනවා. මේ තියෙන අවකාශයේ ගොවිතැන් සඳහා ඉඩම් භාවිතයේදී මෙම මිනුම් භාවිත කරයි. කිරිය, අමුණ, කරීසය, පෑල. ඒ මිමි හතරක්. කිරිය, අමුණ, කරීසය, පෑල. වී කරීසයක් වැපිරිය හැකි තැනකට තමයි කරීසයක කුඹුරක් කියන්නේ. කරීස එකක් සමානයි අමුණු 4යි. අමුණක් සමානයි වර්තමාන අක්කර 2යි. කරීසයක් කියන්නේ අමුණු 4යි. අමුණක් සමානයි වර්තමාන අක්කර 2යි. වර්තමාන අක්කර 2ක් තමයි අමුණක් කියන්නේ. එතකොට කරීසයක් සමානයි අමුණු 4 නම් වර්තමාන අක්කර 8ක වගේ ප්‍රමාණයක් තමයි කරීසයක් කියන්නේ. එච්චර ඉඩක්. එච්චර ප්‍රමාණයක්. මේ තව අවකාශයමයි නෙමෙයි. ලා 40 පෑල 1යි, පෑල 12 කුරුණි 12යි, කුරුණි 44 අමුණයි, අමුණු 1 කරීස 0.2යි. ඉස්සර මිමි භාවිත කරයි කියලා තමයි මේ කියන්නේ. දිගමයින්න කුඩාම ඒකකයේ පරමාණු. කෙටි දුරමයින්න ආංගුලය සහ වියත. වියතක් කියන්නේ අඟල් 9යි. දිග දුරමයින්න ගව්ව යොදුන උසබ. නිශ්ශංකමල් රජතුමා ගව්වෙන් ගව්ව ගල් කණු සිටවන්න නියෝග කරලා තියෙනවා. ඒ ගල් කණු වලට ගාවුත කණු කියනවා. මම ප්‍රශ්නෙට උත්තරය ආවනේ. මේ ගාවුත කණු දෙකක් දකුණු පළාතට අයත් කටුගහ ගල්ගේ සහ වැලිගත්තෙන් හම්බෙලා තියෙනවා. පරමාණු 36 අණු 1යි මේ තව සියුම් දිගමයින මිමි. අණු 36 තච්චාරි 1යි, තච්චාරි 36 රතරේණු 1යි, රතරේණු 36 ලික්ක 1යි, ලික්ක 7 උක්ක 1යි, උක්ක 7 දන්නවාස 1යි, දන්නවාස 7 ආංගුල 1යි, ආංගුල 12 වියත් 1යි. ඒ ඇවිල්ලා දිග මේ බරමයින ඒවා. විය 4 ගුංජ 1යි, ගුංජ 2 මාසක 1යි, මාසක 2.5 අක 1යි, අක 8 දරණ 1යි, දරණ 5 ස්වර්ණ 1යි, ස්වර්ණ 2 ඵල 1යි. ඔහොම තියෙනවා පුතේ මයින මිමි. ඔය මං එයාට පෙන්නුවේ එහෙම තියෙනවා. ඒවා පාඩම් කරන්න වෙනවා ඒවා. ඒවා හිතලා ලියන්න බෑනේ. නේ? ඔන්න මම පෙන්නුවා. මෙහෙම එකක් තියෙනවා කියලා. මගෙන් අහපු ප්‍රශ්න කීපයකට උත්තරේ මගේ සර් මොකද්ද ගුංජා කියන්නේ කියලා අහම උන් දන්නේ නැහැ නේ 10 ළමයි දන්නේ. මම කිව්වේ ඔන්න ඔහොම කොටසක් තියෙනවා. මේ අපේ පැරණි මිමි. බරමයින මිමි අවකාශයමයි මිමි අපි හොඳ දැනුමක් හිටපු මිනිස්සු පුතා. නිකම් මේ අහසින් පහත් වෙච්ච උන් නෙමෙයි. අපිට දුරමයින්ද මිමි අපි අවකාශයමයින්ද මිමි. හොඳ ගණිත හැකියාව තිබ්බ පොරවල් ටිකක් අපේ ඉතිහාසෙ ඉඳලා තියෙන්නේ. මේ නිකම් මේ අහසින් පහත් වුන් නෙමෙයි. ඒක කියන්න තමයි මේ පාඩම් තියෙන්නේ. මේවා ඉගෙන ගනින්න කියන්නේ. හරිද? බොහොම මේ දැනුමෙන් පරිපූර්ණ මිනිස්සු ටිකක් ඉස්සර ඉඳලා තියෙන්නේ. නිකම් මේ වැවක් හදන්න පුළුවන් දෙහිම නැත්තම්. රුවන්වැලි සෑයක් හදන්න පුළුවන් ද ඉංජිනේරු දැනුම නැත්තම්, වාස්තු විද්‍යාව නැත්තම්. කොහෙද මේ ගණිත මිනිත්තු දැනුම? අදටත් ඒවා නොනසී පවතින්නේ. ඒ තිබුණු මොලේ, ඒ තියෙන ගණිත දැනුම. තේරුණාද? ඒවා ගැන ඉංජිනේරුවෝ ඒවා ගහන්න බෑ අපිට. ඉතිහාසයේ කතන්දර නැහැ අපේ දැනුම අපේ තාක්ෂණයත් එක්ක. කාටවත් අභියෝග නැහැ. රයිට්. 33 ප්‍රධාන මම්මාවතර හරි ඒක හරි කීර්තිශ්‍රී නිශ්ශංගමල්ල අචල ජල විද්‍යා මූලධර්මයේ පිළිබඳ අපේ පැරණි ශිල්පී සතු තිබූ දැනුම පෙන්වන නිර්මාණය වන්නේ අචල ජල විද්‍යා මූලධර්මයේ ලෝකඩ ඇත්පහන අචල ජල විද්‍යා මූලධර්මයේ තිබුණ ලෝකඩ ඇත්පහන මේ තියෙන්නේ ඒක මේ තියෙන ලෝකඩ ඇත්පහන මේකෙදි වෙන්නේ අචල ජල විද්‍යා මූලධර්මයේ කියන්නේ දැදිගම ඇත්පහන මේක පළවන පරාක්‍රම බහ රජුනේ ඉපදුණු ස්ථානය තමයි පුංකගාම කියන්නේ. පුංකගාම දැදිගම පරාක්‍රම බහ රජුන් හිතුණු මේ තියෙන ඒක. ඉතින් ඕකේ කැණීම් කරද්දි හම්බ වෙනවා ඇත්පහන. ලෝකඩ ඇත්පහන. මේ තියෙන්නේ ඇත්පහන. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි මේ පහනේ තෙල් අඩු වෙනකොට අර ඇතාගේ බඩේ තැම්පත් කරලා තියෙන තෙල් ස්වයංක්‍රීයව උගේ ලිංගය හරහා පහනට එනවා. පහනේ තෙල් අඩු වෙනකොට ඇතාගේ බඩේ තැම්පත් කරලා තියෙන තෙල් ටික ස්වයංක්‍රීයව පහනට ගලාගෙන එනවා. අන්න ඒකට තමයි පුතා කියන්නේ අචල ජල විද්‍යා මූලධර්ම. නැත්තම් ස්ථිතික ජල විද්‍යා මූලධර්මය කියලා. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ
මේ පහනේ තෙල් අඩු වෙනකොට ස්වයංක්‍රීයව මේ ඇතාගේ උදරයේ තැම්පත් කරලා තියෙන තෙල් පහළට කිඳා බහිනවා. වැටෙනවා. ඒකට තමයි කියන්නේ අචල ජල විද්‍යා මූලධර්මය කියන්නේ. මේක අපිට හම් වෙන්නේ දැදිගම ඇත් පහන කියලා තමයි මේකට කියන්නේ. දැදිගම පුංකගාම ඒ පරාක්‍රම බහු රජුගේ ඉපදුණු ස්ථානය. එතන තමයි දැදිගම සූතිකර චෛත්‍ය තියෙන්නේ. ඒක ඇතුලෙන් තමයි මේක හම්බෙන්නේ. ඔන්න පාඩමක් කරා දැන්. හරිද? ඒකත් අපිට උලුත් දාගෙන ඔක විභාගයට එනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පැරණි සෙල්ලිපි වල කූඩින් ලෙස හඳුන්වන්නේ. 33ට උත්තරේ මොකක්ද සර්? 33ට පුතේ උත්තරේ 33ට උත්තරේ 4 ඈ. දැන් කූඩින් කියන්නේ පුතේ සාමාන්‍ය ජනතාව. දොල්මි. කූඩින් කියන්නේ සාමාන්‍ය ජනතාව. කූඩින් සාමාන්‍ය ජනතාවට තමයි ගොවියෝ, එඬේරු, දීවරයෝ, කම්මල්කරුවෝ මේ වගේ අය වැටෙන්නේ සාමාන්‍ය ජනතාවට දූරාවලියේ අන්තිමට ඉන්න අය. අන්තිමට ඉහළින්. ඊළඟ එකට යනවා. රජුට අයත් ඉඩම්වල වගා කිරීමෙන් ගෙවන ලද බද්ද හඳුන්වන්නේ. රජුට අයත් ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් ගෙවන බද්ද අපි කියන පුතේ සමහරුන්ගේ කැටියට නම් නෙමෙයි කොල්ලෝ. මේකට කියන්නේ අපි බොජකපති කියලා. බොජකපති. තුන උත්තරේ. 37 අපරාධ නීති සම්බන්ධයෙන් අපරාධ නීති සම්බන්ධයෙන් පාලකයන් දැඩිව ක්‍රියා කළ බවට සඳහන් වන සෙල්ලිපිය. අපරාධ නීති සම්බන්ධ සෙල්ලිපිය තියෙන පුතේ අපි ඊළඟට පාඩමේදී අපි කතා කරමු. වේවැල් කැටිය ලිපිය. වේවැල් කැටිය. 38 සිය දියණිය විවාහ කරගෙන නිවසෙන් නික්මන අන්න මං අර ඉස්සෙල්ලා කිව්ව දේ එනවා. මාගේ දුවණියට කිරි කන්නට සරක් බානක් දුනමනා වේද? 35ට උත්තරේ පුතේ 4. අන්න එනවා උත්තරේ. මං ඉස්සෙල්ලා කිව්වා පූජාවලිය. අපේ අතීත ජනතාවගේ ආහාර රටාව අනුව නිවැරදි ප්‍රකාශය මොකක්ද? ආහාර රටාවේ නියම ප්‍රකාශය 32ට උත්තරය අහනවා මගෙන් දරුවෙක් ඉන්න පොඩක් කියන්න 32ට 2. ආහාර රටාවේ නිවැරදි ප්‍රකාශය කොහොමද? 37ට 1. කොහමද උත්තරය ආවේ නෑනේ? 39. 2 පුතේ 39 උත්තරේ 4. දුල්මි පෝෂක ගුණයට හානි නොවන ලෙස සකසා ආහාර ගැනීම. පෝෂක ගුණයට හානි නොවන ලෙස සකසා ආහාරයට ගැනීම. රන් දෙවිසි කලද නම් ලෝහ කැබැල්ල හමු වී ඇත්තේ ස්ථානය මොකක්ද? රන් දෙවිසි කලද? නෑ. නැහැ. රන් දෙවිසි කලද හම්බෙන්නේ අබේගිරි විහාර භූමියේ. අබේගිරි විහාර භූමියේ. හරි. දැන් පුතේ ලකුණු කීයද කියලා එකතු කරන්න. එකතු කරලා මම අහන ඒවාට උත්තර දෙන්න. 38 උත්තරේ 2. ලකුණු එකතු කරන් තවම මට ලකුණු දාන්න එපා. ඉන්න පොඩ්ඩක්. 38යි උත්තරේ අහනවා. 40ට උත්තරේ 3. 37ට උත්තරේ 1. 38ට උත්තරේ 2. 36ට උත්තරේ 3. හරි. දැන් අත උස්සන්න බලන්න. 35ට වැඩියෙන් ලකුණු තියෙන ළමයා අත උස්සන්න. 35ට වැඩියෙන් ලකුණු තියෙන ළමයා අත උස්සන්න. අවංකව භාවයෙන් හරියට පේපර් එක කරලා 35ට වැඩියෙන් ලකුණු තියෙන ළමයා අත උස්සන්න. නියමයි තනියෙන් කරා නම් හරියට කරා නම් හරිම අගය කරනවා ලකුණු 35ක් ගන්න එක ඉතාලම වැදගත් වෙනවා. බොහොම හොඳයි. හරි. පුතේ ඒගොල්ලෝ හරි වටිනවා. හොඳම හොඳයි. ජය වේවා. අතපල්ලෙහා දාන්න. 30යි 35යිද අතර දරුවෝ අත උස්සන්න. මට 30යි 35යි අතර තියෙනවා. සමිත්. very good. නියමයි. හරි. අතපල්ලෙහා දාන්න පුතේ. හරි. දැන් ඔන්න මම වැදගත් දෙයකට යන්නේ ඇහැරෙන්න ඕනේ. නිදිය ලැබෑ. දෙවෙනි පේපර් එක ඔයා දන්නේ හැදෙන විදිය. දැන් මේ මොඩල් පේපර් එකක් මාත් එක්ක සාකච්ඡා කරගෙන යන් ඉස්සෙල්ලාම මම සිතියම ලකුණු කරනවා. පළවෙනි ප්‍රශ්නේ හැටියට සිතියම තියෙන්නේ
ඔයා පුතේ වාගේ ටියුට් එකේ මම සිතියමක් දාලා ඇති. ඒ සිතියම් පාවිච්චි කරන්න ලස්සනටව ලකුණු කරන්න. අද සිතියම් ස්ථාන 12යි 6යි 18ක් ලකුණු වෙනවා. තව ලකුණු වෙනවා. මම අන්තිම දවසේ සිතියම් විතරයි කරන්නේ. සිතියම් සහ රූප සටහන් අන්තිම දවසේ විභාගෙ කිට්ටු වෙලා. ඒක නිසා බය වෙන්න එපා මම ඒ ටික ගොඩ දාලා දෙනවා. දැන් ඔයා කරුණා කරලා ලස්සනට මම කියන විදිහට මේවා සටහන් කරගන්න ඕවා ලකුණු කරගන්න. මේ බලන්න සිතියම ලකුණු කරනකොට මම කියන විදිහට ලකුණු කරන්න අපි ස්ථාන ලකුණු කරද්දී බොහෝ දුරට තිතක් තියන්නේ හරියටම ඩොට් එක තියන්න ඕනේ. දඹකොළ පටුන උත්තරේ මෙන්න මෙතන ඩොට් එක තියන්න. මේ මෙතන හරියට වෙරළේ ගෑවෙන්න මෙන්න මෙතන ඩොට් එක තියන්න. තියලා දඹකොළ පටුන කියලා ලියන්න. දඹකොළ පටුන. විභාගෙට එන තැනක් ඔය ගොඩක් දුරට දඹකොළ පටුන. දඹකොළ පටුන. ඊළඟට දේවනගර. දේවනගර දෙවුන්දර. මේක පල්ලෙහාට යන්න වෙනවා. මෙන්න මෙතන තමයි පුතේ දේවනගර. මේ ඩිල්වලා ගඟ මුහුදට වැටෙන තැන තියෙනවනේ. අන්න එතන දේවනගර. ඔන්න ඔතන හොම. දේවනගර දෙවුන්දර. දේවනගර දෙවුන්දර. ඊළඟට යෝධ වැව. යෝධ වැව. යෝධ වැව තියෙන්නේ මෙතන. මෙන්න මේ තියෙන්නේ යෝධ වැව. මෙන්න මේක තමයි යෝධ වැව. ඒක ඊතලයක් ගහලා යෝධ වැව කියලා ලියන්න. අය කරන්න දෙයක් නැහැ. යෝධ වැව. ඊළඟට දැදුරුවය. මේ තියෙන්නේ පුත්තලම් කලපුව. ඒකට යටින් වැටෙන්නේ දැදුරුවය. මේක තමයි දැදුරුවය. 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 ඊළඟට කෝට්ටේ. කෝට්ටේ තියෙන්නේ කැලණි ගඟට යටින්. මේ තියෙන්නේ මේ ගැට්ටෙන් වැටෙන්නේ කැලණි ගඟ. මේක කැලණි ගඟ. මේක දැදුරුනේ. මේ කෝට්ටේ වෙන්නේ මේ මුහුදට වැටෙන තැනම නෙමෙයි. චුට්ටක් රට ඇතුළට වෙන්න මෙන්න මෙතන ගඟත් එක්කම ඩොට් එක තියන්න. ඕම අතර කෝට්ටේ. ඊළඟට වලවේ ගඟ. මේ තියෙන්නේ වලවේ ගඟ. මෙන්න මේක වල මේක කිරිඳි කියලා මේ නිල් වලානේ. මේක වලවේ, මේක කිරිඳි, මේක මැණික්, මේක කුඹු. වලවේ, කිරිඳි, මැණික්, කුඹු. මෙන්න මෙතන වලවේ ගඟ. මේක වලවේ. ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය. මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. මේ තියෙන්නේ අර අඹන් ගඟ. මේ තියෙන්නේ මහවැලි ගඟ. මේ සම්පූර්ණ එක මහවැලි ගඟ. මේ අඹන් ගඟ අතු ශාඛාව මෙතන එකතු වෙනවා. ඒට උඩින් තියෙන පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. ඊළඟට පුතේ අනුරාධපුරය. අනුරාධපුරය අපි ලකුණු කරන්නේ මේ තියෙන්නේ මල්වතුය. ඔය දැන් මම ඔය කියන්නේ මල්වතුය ලියා ගන්න. එතකොට ඉබේම ඔය වල ටිකක් කෙරෙනවනේ පුතේ. මේ තියෙන යෝධ වැවනේ දැන්. මේ මල්වතුයේ මේ තියෙන්නේ නාච්ච දුව වැව. මේ තියෙන්නේ නුවර වැව. මේ තියෙන්නේ තිසා වැව. මේක නාච්ච දුව, මේක නුවර, මේක තිසා. මේ තිසා වැවට උඩින් මේ බොක්කක් තියෙන්නේ මෙතන මේ. මල්වතුයේ බොක්කක්.
ඒ බොක්කේ මැද තියන්න ඩොට් එක. මෙන්න මෙතන තමයි අනුරාධපුරේ. මේක නාච්චදුව, මේක නුවරවැව, මේක තිසාවැව. මේ මෙන්න මෙතන තමයි අනුරාධපුරේ තියෙන්නේ. පාහියංගල. මේකට යනවා අපි කළු ගඟට යන්න ඕන. එතකොට ගංගා ටිකක් කෙරෙනවා දැන්. මේ තියෙන කළු ගඟ. මේක කැලණි ගඟනේ. මේ කළු ගඟේ මෙන්න මේ දෙවෙනි අතු ගඟේ මෙන්න මෙතන මැද. පාහියංගල. කළු ගඟේ මැද. පාහියංගල. පාහියංගල. සීගිරිය. සීගිරිය. ඔන්න තව ගඟක් කතා වෙනවා. සීගිරිය ලකුණු ගත්තේ මේක යාන්ඔය. මේ තියෙන්නේ යාන්. මේ යාන්ඔයේ තියෙන්නේ හුරුළු වැව. මේ යාන්ඔයේ පල්ලෙහායින් මෙතන පටන් ගන්න තැන මේ මෙතන ඩොට් එක තියන්න. ගොඩාක් යටට ගන්නත් එපා. සීගිරිය. ඔය ඔතන පුළුවන් පුතා සීගිරිය, පොතාන, පිදුරංගල, අලිගල ඔය හතරම ලකුණු කරගන්න. සීගිරිය, පොතාන, පිදුරංගල, අලිගල. මේ හතරම ලියා ගන්න. ඉතින් මේ හතරම ඔතෙන්ට එන්නේ. හරි අවුලක් වෙන්නේ නැහැ. සීගිරිය. කෝකන්න තිත්ත. ඒ කියන්නේ තිරිකුණාමලේනේ පුතේ. මේ තියෙන්නේ තිරිකුණාමල බොක්ක. මෙන්න මෙතන උඩ මෙන්න මෙතන ඩොට් එක තියන්න තිරිකුණාමලේ කිව්වා. ඕම ඔතන ඩොට් එක තියන්න. මේ ගෝකන්න හරි තිරිකුණාමලේ. මෙන්න මෙතන. තිරිකුණාමලේ ගෝකන්න. ඊළඟට මඩ කලපුව. මේ තියෙන්නේ මඩ කලපුව. මේ තියෙන කලපුවක් ඇතුළට වතුර යන එකනේ කලපුවක් කියන්නේ. ඒකේ උඩ ඇන්දේ ඩොට් එක තියන්න. මේ මෙතන ඩොට් එක තියන්න මඩ කලපුව. මඩ කලපුව. හරිනේ? හරි. දැන් ඔයා බලන්න මොකක් හරි බැරි වුණා නම් මට කියන්න බලන්න. ඔක්කොම ලකුණු කරගත්තේ ආත් උස්සන්න බලන්න. මේක හරියට ලකුණු කරගත්ත දරුවා අත උස්සන්න බලන්න. සුපිරියටම අපි ඒක ලකුණු කරගත්තා. very good. නියමයි. නියමයි. අත උස්සන්න ලකුණු කරගත්ත ළමයි. නියමයි. වැඩේ ගොඩ. ඒ සිතියන් ටික ඔයාට පුළුවන්. හරි. දැන් අපි යනවා ලෝක සිතියම. දරුවේ මොකක් හරි ප්‍රශ්නයක් අහුවා මට ගමන වලවේගකට ඇහුවේ. වලවේගක නම් මේක. මේ තියෙන වලවේගක. මේ බලන්න අහනවා පෘතුගාලය. මෙන්න මෙයා පෘතුගාලය. මේ තියෙන පෘතුගාලය. මෙන්න මේ ටික පාට කරන්න. පාට කරලා ලියන්න පෘතුගාලය කියලා. නැත්නම් ඊතලයක් ගහලා ලියන්න. ඕක තමයි පෘතුගාලය. රතු මුහුද. මේ තියෙන රතු මුහුද. මේ අප්‍රිකාව මේ තියෙන රතු මුහුද. මේ ටික පාට කරන්න. රතු මුහුද. කැලිකට්. ඉන්දියාවේ වස්කෝ ද ගාමා ගොඩ බැස්සේ කැලිකට් වල. මෙන්න මෙතන වෙරළා අයිනේ ඩොට් එක තියන්න. කැලිකට්. අයිනෙම ඩොට් එක තියන්න. කැලිකට්. ජාවා වල බතාවිය. ජාවා වල බතාවිය. මේ තියෙන ජාවා දූපත. මේ ජාවා දූපතේ මෙන්න මෙතන ඩොට් එක තියන්න මැද. බතාවිය. ජාවා දූපතේ බතාවිය. මේ තියෙන්නේ චීනය. මෙන්න මෙතන චීනය කියලා ලියන්න. මේ තමයි චීනය. විශාල රටක්නේ. මෙන්න මෙතන පාට කරන්න බැරි නම් මෙතන චීනය කියලා ලියන්න. මේ මැද. චීනය. මලය අර්ධද්වීපය. මේ තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මේ ටික පාට කරන්න. මෙතන ඉඳන් මේ ටික මලයාව. මේ උඩට යන්නේ නැහැ. මෙතෙන් යනකම් තායිලන්තය. මෙන්න මේ ටික මලය අර්ධද්වීපය. මෙන්න මේ ටික. මලය අර්ධද්වීපය. මේ ටික මලය අර්ධද්වීපය. ඔන්න මම ආයේ කියනවා. මේක පෘතුගාලය, මේක රතු මුහුද, මේක කැලිකට්, මේක බතාවිය, මේක චීනය, මේක මලය අර්ධද්වීපය. කො බලන්න ඔක්කොම ලකුණු කරගත්තේ අත උස්සන්න බලන්න ලෝක සිතියනේ. ටක් ගාලා අත උස්සන්න.
නියමයි පුතා. very good. හරි. සක්‍රියව සහභාගී වෙලා දිනවා. අද ගොඩාක් දේවල් ඔබ ඉගෙනගෙන තියෙනවා. වටිනා දේවල්. හරි. තව ඉවර නැහැ. දැන් අපි යනවා. පුතේ ටක් ගාලා මට උත්තරේ වන්න. සර් පෘතුගාලය ආයේ කියනවද? හරි කියනවා. පෘතුගාලය ආයේ කියනවද? රයිට් කියනවා. මේ තියෙන පෘතුගාලය. මේ ටික තමයි පෘතුගාලය. මේක ස්පාඤ්ඤය. මේක ප්‍රංශය. මේක ඉතාලිය. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය, මේක එංගලන්තය. මේ තමයි මධ්‍යධරණී මුහුද. මේක රතු මුහුද. මෙතනින් කපපු වැල තමයි සූවස් වැල. සූවස් වැල. ඔන්න ආයෙ පාරක් කියනවා. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය. මේක එංගලන්තය. මධ්‍යධරණී මුහුද. රතු මුහුද. මෙතනින් කපපු වැල සූවස් වැල. හරි? නිකමර මං කිව්වේ ලියා දැන් නිකන් මං කියන ටිකට ලියාගත්ත දරුවා තුස්සන්න බලන්න. එහම සුපිරියක් ඉන්නවද කියලා බලන්න. මම මේ ක්ෂණිකව කියපු ඒවා ටික ලියාගත්ත ළමයි ඉන්නවද තුස්සන්න බලන්න. අම්මාට සි. මම දැන් කිව්ව පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය කියලා මං කිව්වන් ටක් ගාව. very good නියමයි. මට එවන්න ඕනේ බලන්න. අර මම බලනවා ඈ. හරිද? බලනවා ඈ. හරි. ඊළඟ එකට යන්න. ආයන්න. දැන් ලකුණු 18ක් ඇවිල්ලා කියලා හිතමුකෝ. දැන් අපි ඉතුරු ලකුණු 12 ගන්න යන්නේ. පේපර් එකේ ඉතුරු ලකුණු 12 ගන්න. 12 ගන්න මේ ටික ලියන්න එපා. ශ්‍රී ලංකාවේ දිගම සෙල්ලිපිය වන ගල්පොත සෙල්ලිපිය කරූ රජතුමා නම් කරන්න. දිගම සෙල්ලිපිය ගල්පොත ශිලාලේඛන. කවුද කරේ? very good ධනංජන. උත්තරේ වුණා මට දරුවෙක්. කෝ තවයි? very good හසෙන්ඥා. චෙනුමි. නියමයි. නිශ්ශංක මල්ල. නිශ්ශංක මල්ල. B එකේ උත්තරේ වන්න බලන්න. විශාල වැව් ඉදි කිරීමේ පුරෝගාමියා කවුද? very good ධනංජන. විශාල වැව් ඉදි කිරීමේ පුරෝගාමියා නදීජා. හසෙන්ඥා. නෑ විශාල වැව් කරේ මින්නේ රජතුමා නෙමෙයි. දුල්මිහරි. නෑ වැරදි. කෙත්මි දුටුගැමුණු නෙමෙයි. දුටුගැමුණු වැව් කරේ නෑ. වසබ. විශාල වැව් ඉදි කිරීමේ පුරෝගාමියා වසබ. ඕනනම් ලියලා තියාගන්න මහවිලච්ඡිය, මානකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න. ඇලහැර ඇල. මහවිලච්ඡිය, මානකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, ඇලහැර ඇලයි අමුණ. වසබ. ඊළඟට මැටි බඳුන් නිපදවීමට භාවිත කරන උපකරණය මොකක්ද? මැටි බඳුන් හදන්න භාවිත කර උපකරණය මොකක්ද? සුදු පසුබිමේ රතු ඉරි. සකපෝරුව නියමයි. very good. වැවේ තරංග මගින් මං කියලා දුන්නා දැන්. ජලය වැව් බැම්ම කාදනය වෙන එක වළක්වන්නේ මොකෙන්ද? වැව් බැම්ම කාදනය වෙන එක වළක්වන්නේ මොකෙන්ද? very good පුතා. නියමයි. එසන්යා. රළපනාව. නියමයි. නැතිනි. හසුලි. රළපනාව. ලකුණු 4ක් ආවා. දැන් රූප සටහන් දෙක අධ්‍යයනය කරන්න ඕනේ. A B යටතේ ඇති රූප සටහන් අධ්‍යයනය කර පහත පිළිතුරු වලට සපයන්න. ඒ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? පොතේ තියෙනවා. පබළු මාලය සුලක්ෂණා නියමයි. නිකම් මාලය කියන්න එපා පුතේ. පබළු මාලයක්. ඒ සොයාගෙන ඇති ස්ථානය අහනවා. very good. හසුලි. පබළු මාලය ඉබ්බන්කටුව සුසාන භූමිය. නියමයි. එය අයත් වන යුගය ඉබ්බන්කටුව අයත් වෙන යුගය. ඉබ්බන්කටුව අයත් වෙන යුගය. ආවේ නැහැ. very good. නදීජා 700 450 කිව්වත් අවුලක් නැහැ. පූර්ව ඓතිහාසික 700 450 එන්න ඕනේ ඈ. 700යි ධනංජන හරි. 700 450 පූර්ව ඓතිහාසිකේ. ඒවා භාවිත කරන්නේ කවුද කියලා අහනවා. මේ ගෙල මාලය භාවිත කළේ කවුද? ප්‍රභූවරු. සුලක්ෂණා. ප්‍රභූන්. සාමාන්‍ය ජනතාව බෑවා ඉන්දියාවෙන් ආනයිත්තේ පබළු තියෙන්නේ.
ප්‍රභූවරු පාවිච්චි කරේ. ඔන්න තව ලකුණු 4ක් ආවා. දැන් ලකුණු 8යි සිතියමට 12යි 18ක් ආවා. දැන් 26ක් ඇවිල්ලා තියෙන්නේ. තව 4යි. තව 4යි. අපි මේ ලකුණු රැස් කරන වැඩක් මේ කරන්නේ. ලකුණු එකතු කරන්නේ. අපි ලකුණු යෝනේ අපිට. ඉගෙන ගන්න ගැන ලකුණු පුතා. වෙන මොකද්ද? ලකුණකට මේ ආරම්භය කරන්නේ. හරි? ඔන්න මේ මොකද්ද මේ? වී රූපයෙන් දැක්වෙන්නේ සීගිරි අප්සරාව. සීගිරි අප්සරාව. ඒ දක්නට ස්ථානේ. ඉතින් ලේසිනේ. සීගිරි අප්සරාව වෙන්නේ සීගිරිය විසක් මෙහෙ. සීගිරි විතුසිතුවම් සීගිරිය. ඒ කරු රජතුමා අනේ ලේසි දන්නවා. කාශ්‍යප. ඒ ඉන් පෙන්눔 කරන්නේ කවුරුන්ද? අන්න ඒක නම් බැරි වෙයි. මේකෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියලා අහන්න. මේකෙන් නිරූපණය කරන්නේ කවුද? මේකෙන් නිරූපණය කරන්නේ කවුද? very good. සුලක්ෂණ හරි. විචුලතා හා මේඝලතා. විචුලතා හා මේඝලතා. දැන් හිතන්නකො නිකමටවත් මේක මේ ප්‍රශ්නේම විභාගෙට ආව. කාට කියන්දෝනේ? කාට කියන්දෝ? ගෑනු කියලා දාපු ගෑනු කියන්න එපා පිස්සුද? එහෙම කියනවද? මේගොල්ලෝ එලා අප්සරාව, සීගිරි ලලනාව. දැන් ඔය සීගිරි ලලනාව දිහා බලන්නේ පුතේ කැටපත් වරුවේ මේ කවි ලිව්වේ නේ. ඔය ලලනාව දිහා බලලා ඒගොල්ලන් ගැන පැහැදිලා නේද? මහා සංයමයකින් අර කැටපත් පවුරේ ලස්සන කවි ලිව්වානේ. සීගිරි ගී කියලා කියන්නේ අපි ඒවටනේ. නිල් කට්රොට් මල කැවුණු වැට්කොට් මල්සෙයි සන්දැග සිහිවන්නේ ඔබ වැටකොළු මලක් වගේ. එහෙම හරි ලස්සනට කිව්වා. දැන් අපේ වර්තමානයේ උන්ට ඔය ලලනාව බලලා උන්ට කැටපත් පවුරක් හදලා දීලා ලියන්න කිව්වා නම් එහෙම මොන වගේ ඒවා ලියයිද නේද? අම්මෝ සංයමය. මට හිතා ගන්න පුළුවන් අර ඩෙස් වල අර টয়ලට් එකේ බිත්ති වල ලියලා තියෙන දේවල් දිහා බලනකොට මුංගේ කැටපත් පවුර නම් අමරණීය කැටපත් පවුරක් වෙනවා. අපිට දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වර්තමානයේ නැත්ද? අනේ අම්මෝ ඩෙස් වල තියෙන දේවල් බලපුවාම සහ වැසිකිළියේ තියෙන චිත්‍ර රූප සටහන් ටික දැක්කාම මුන් කොහෙද ඉන්නේ කියලා අපිට හිතා ගන්නත් බැහැ. අනේ ඒ කාලේ හොඳ වෙලාවට උඹලා වගේ උන් හිටියේ නැහැ. නැත්තම් අපිට සීගිරි කීයක් කියන්න හම්බෙන්නේ නැහැ. එදා මිනිස්සු බොහොම සංයමයෙන් ඔබ වැටකොළු මලක් වගේ ඔබ ඇයි මේ ඔබ hina වෙන්නේ නැතුව ඉන්නේ අහක බලන් ඉන්නේ. ඒ වගේ බොහොම සුන්දර දේවල් තමයි ලියලා තියෙන්නේ. නේ? ඒක අර පැරණි සමාජයේ පාඩමේ සාහිත්‍ය රසාස්වාදයේ කියන එකේ තිබුණ මතකද? මග නගිනකොට කෙස් රොදක් පිටිපස්සට විසික්ුණා. මම බය වුණා. ඒ සරල සිදුවීම කවියකින් ලිව්වා. මහා කුණුහරුප ලිව්වේ නෑනේ. දැන් යුන් ගත්තොත් කියන්නේ කුණුහරුපයක්, ලිව්වොත් කුණුහරුපයක්. ඉන්න ගායකයෝ ලියන්නේ කුණුහරුප. උන් කියන්නේ කුණුහරුප. ඉතින් මේක පුණු සමාජයේම කුණුහරුප. කුණුහපර. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ටට්ටක් ගාලා පොඩි සටහනක් දාගන්න ප්‍රශ්නේ ගාවම හොඳට ලියන්න ඕන. ඇපල් මලක් වගේ. ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ ඒකද? දැන් ඔබ කෙහෙල් මලක් වාගේ විතරයි ආවේ නැත්තේ. ඕකත් එනවා ඉස්සරහට. ඔබ කෙහෙල් මලක් වාගේ ඕක විතරයි ආවේ නැත්තේ. ඩැපඩිල් මලේ ආවා නැති මලක් නෑ. නියංග මලක් කාලා මැරෙන්න වෙන්නේ ඉස්සරහට. හරි? ඔව්. ඔන්න උත්තර සටහන චූටියට දාගත්ත ඩඩ ගාලා විචාරාත්මකව ලිව්වා. ප්‍රශ්න දෙක තුනක් කතා කරමු බලන්න. ඉතිහාසයේ ගොඩනැගීම සඳහා සාහිත්‍ය මූලාශ්‍ර. එහෙමද? අන්න හරි. ඒ ඔයා කියන ඒවා තමයි නේද? ආ. ඔව්. ඒක තමයි. උත්තරේ ඒවලා තියෙන්නේ මට. මම බලන්න මොකද්ද මේ කියන්නේ. ඉතිහාසයේ ගොඩනැගීම සඳහා සාහිත්‍ය මූලාශ්‍ර භාවිත කිරීමෙන් සැලකිලි. සාහිත්‍ය මූලාශ්‍රයක් භාවිත කරනකොට සැලකිලිමත් යුතු කරුණු තමයි එකක් ඔයා ලියන්න ඕන අනිවාර්ය මූලාශ්‍ර රචනා වූ කාලය. මූලාශ්‍රයේ කතුවරයා. ටට්ටක් ගාලා කටුවට දාගන්න පස්සේ ලස්සනට ලියන්න ඕන. ඊළඟට කතුවරයාගේ අරමුණ මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. පහත ABCD යටතේ දක්වා ඇති තොරතුරුවට අදාළව පිළිතුරු අනුපිළිවෙල ලියන්න. කෝට්ටේ යුගයේ රචිත ප්‍රශස්ති කාව්‍ය වෙලා යන නිසා මම කියනවා පැරකුම්බා සිරිත.
රොබර්ට් නොක්ස් විසින් රචිත ග්‍රන්ථය එදා හෙළදිව. පොළොන්නරු රාජ සමයේ භාවිත කළ කාසි වර්ගය. පොළොන්නරුගේ භාවිත කාසි වර්ගය. තඹ මස්ස. තඹ මස්ස. අශ්වහි සහ මිනිසා මූර්තිය දැක්වෙන්න ලැබෙන ස්ථානය. ඉසුරුමුණිය. ඉසුරුමුණිය. දැන් ඔතන ඔය ටික ලිව්වන ලකුණු 7ක් ලැබිලා. විස්තර නැතුව 7ක්. දැන් මේ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ විස්තර නැහැ. ඒ වුණාට පුතේ මෙහෙම ඉන්නේ නැහැ. දැන් මම ඔයාට මෙහෙමත් එන්න පුළුවන්. නමුත් ගොඩක් දුරට විස්තර කරන්න ඉන්නේ. දැන් මේක කියලා අවබෝධයක් ගන්න එපා තුන්වෙනි එකට විස්තර කරන්න නැහැ කියලා. එනවා. විස්තර කරන්න නැතුව සමහර අවස්ථාවල් දීලා තියෙනවා. නමුත් මේක විස්තර කරන්න එන්න ප්‍රශ්නයක් මේකේ නැති වුණාට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වීමට බලපාන මානව ක්‍රියාකාරකම්. එකක් ශීඝ්‍ර නාගරීකරණය. අනිත් එක ජනාවාස ව්‍යාප්තිය. කෝට්ටේ යුගයේ රචිත ප්‍රශස්ති පැරකුම්බා සිරිත. ජනාවාස ව්‍යාප්තිය මම්මාවත් තැනවීම, ගොඩනැගිලි ඉදි කිරීම, කෘෂිකාර්මික කටයුතු මේ වගේ දේවල්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට ඔබ කරන යෝජනා. එකක් පුරාවිද්‍යාත්මක වටිනාකම ශිෂ්‍යයන්ට දෙන්න ඕනේ, දරුවන්ට දෙන්න ඕනේ. ඊළඟට නීති පනවන්න ඕනේ. දඩුවම් නියම කරන්න ඕනේ. ජනතාව දැනුවත් කිරීම කරන්න ඕනේ. නීති පනවන්න ඕනේ, දඩුවම් දෙන්න ඕනේ, ජනතාව දැනුවත් කරන්න ඕනේ. පාසලේ විෂය මාලාවට මේ තියෙන වටිනාකම් ඇතුල් කරන්න ඕනේ. ඔයගේ ඕන දෙයක් ඔයාලට ලියන්න පුළුවන්. ඒක නම් ප්‍රශ්න නැහැ. හැබැයි මතක තියාගන්න පුතේ මෙතන ලියන්න ඉදලා තියෙන්නේ මේ ප්‍රශ්නේ විස්තර කරන්න එකක්. පිටු භාගයකට වැඩි ලියන්න ඕන එකක්. අපි ඊළඟ ප්‍රශ්නවලදී ඒක කරනවා. 4. ඉතිහාසය ඉගෙන ගැනීමේ ලද හැකි ප්‍රයෝජන 3ක් විස්තර කරන්න. ලියා ගන්න ප්‍රයෝජන පොඩ්ඩක් විස්තර කරන්නත් ඕනේ පුතේ ඔයගොල්ලෝ. 1. තමා ජීවත් වෙන සමාජය හා ලෝකය පිළිබඳ ඉගෙන ගන්න. තමා ජීවත් වෙන සමාජයේ ලංකාව, ලෝකය කියන්නේ අවට සමාජය. ඒ දෙකම ඉගෙන ගන්න පුළුවන් ඉතිහාසය ඉගෙන ගත්තොත් විතරයි. තමා ජීවත් වෙන සමාජය හා අවට සමාජය. අනිත් එක අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතේ ගොඩනගා ගන්න පුළුවන්. ඒක ප්‍රයෝජනය. අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතේ ගොඩනගා ගන්න. අනිත් එක අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්න. ඉතිහාසයේනේ එදා අපේ රජවරු කොච්චර අන්‍ය සංස්කෘතියට ගරු කරාද? කොච්චර කෝවිල් තියෙනවද? තිරුකේතීශ්වරම් කියයි, කෝණේශ්වරම් කියයි, අපිත් යනවා කතරගම වදින්න. ඉතින් මේ මෙයා මිශ්‍ර වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් අතීතයේ අපි ඔය ඉගෙන ගන්න අන්‍ය ජාතීන්ගේ ඒ සංස්කෘතියෙන් අපි අගය කරා. ඉස්සර රජවරු අගය කරපු නිසා ඒවට හානි නොකළේ. ඒ නිසා වර්තමානයේත් ඇයි බැරි? ඒව තේරුම් ගන්න ඉතිහාසයේ. ඒක විස්තර කරන්න ඕනේ. අන්‍ය සංස්කෘතියට ගරු කරන් ඉගෙන ගන්න. ඊළඟට ජාතික සමගිය, ජාතීන් අතර සමගිය වර්ධනය කරන්න. ඉස්සර ප්‍රශ්නයක් නැහැනේ. ආදම්ගේ කන්දර වගේ ගියා නම් ජාතීන් අතර ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රාජ සභාවේ වෙනම දෙමළ අධිකාරී නිලයක් තිබ්බයි කියන්නේ අපි අතර ප්‍රශ්නයක් නැහැ. ඉස්සර එහෙම පුළුවන් නම් ඇයි අද බැරි? ඒවා ඉගෙන ගන්න ඉතිහාසයේ. ඉතිහාසය අයින් කරන්න ගියාට ඉතිහාසය තමයි ජීවිතය කියන්නේ. මොකද ඉතිහාසයක් දැන නැතුව කොහොමද ජීවත් වෙන්නේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වෙන එකද? ඊළඟට විවිධ මත ඉවසන්න. විවිධ මත ඉවසන්න. හරි. ඔන්න අහගන්නකො ඉතින්. දැන් ඔය ප්‍රශ්නේ ලියන්නකො. දැන් මම ලබන සතියේ පුතේ මේකේ තව ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා තමයි අනිත් පේපර් එකට යන්නේ. ෆස්ට් පේපර් එක සාකච්ඡා කරන්නේ. මේකේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා තමයි ෆස්ට් පේපර් එක ගන්න. ඒක නිසා ඔයා මේ සෙකන්ඩ් පේපර් එක තනියෙන් ලියන්න. තනියෙන් ලියන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් කරන්න. තේරුණාද? කොහොම යම්. මම කොහොම හරි ඔයගලන්ට දැන් ඊළඟ පේපර් එකේදී මම මේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තමයි මම ෆස්ට් පේපර් එක සාකච්ඡා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔබ එන්න. ඔබගේ යාළුවන්ට මේ වැඩේ දැනුවත් කරන්න. උන් එකතු කරන්න. නේ? ලස්සන වැඩසටහනක් කරා මේ සති 2 3 4 කරද්දී ඔයාගේ වාරි භාගයට ලොකු රුප්ලක් ලැබෙනවා. ඒක අනිවාර්යයි. ඒ අතරතුරේදී යම් හේකින් ක්ලාස් එකකට ජොයින් වෙන්න උවමනාවක් තියෙන දරුවෝ අර මං කියපු විදිහට මට කෝල් එකක් දෙන්න. නැත්නම් ඒ නම්බර තියෙනවා. අර 76 නම්බර එකට ඔන්ලයින් එකට සම්බන්ධ වෙනවා නම් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන් යන්න දෙන්න බැරි නම්
මේ විදිහට තමයි උගන්වන්නේ. A to Z ඔක්කොම උගන්වලා තියෙනවා මේ වෙනකොට. ටියුට් එක ගෙදෙට්ට එවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු මුදල් අය කරන්නේ සාධාරණයි. ඒ නිසා හැබැයි ඉගෙන ගන්න. කොහෙද ගියත් ඉගෙන ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. ජය වේවා. අපි ලබන සතියේ මේ වගේ දවසක වැදගත් පැය දෙකකින් හම්බෙමු. එහෙනම් ඔබ සැමට සුබ රාත්‍රියක්. මගේ ෆිසිකල් එන ළමයි ප්‍රශ්න ටික ලියන් එන්න. ඒක තමයි අංක 1. සතුටෙන් විසිර යනවා වගේම වැඩ ටිකක් කරන්න. ඉස්කෝලේ ළමයි ටිකක් ඉන්නවා මෙතන. ඒගොල්ලන් එක ඉස්කෝලේදී බලන්න. හරිනේ? ඒගොල්ලන්ටත් ඒ නීතිය අදාළයි. good night. ජය වේවා සියලු දිනාටම. බොහොම හොඳින් උත්තර දුන්නා. බොහොම හොඳින් හිටියා. ඒ ළමයින්ට සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. ජයම වෙන්න කියලා. හරිද? දැන් ගිහිල්ලා කාලා දැන් නිදාගත්තට කමක් නැහැ ඉතින් නේද? වෙන මොනව කරන්නද? දෙනෙත් රසදුල good night පුතා. හ්ම්. තනුමිත මෝටරෝලා ඉන්නවනේ අප්පා. ආ නම වෙනස් කරගන්න. සුලක්ෂණා ආයිබෝන් පුතා. අම්මෝ හાર્ට් ගොඩක් එනවා. ඒ කියන්නේ ආදරේ කියන එකද? good night. කෙත්මි. අපිත් එහෙම තමයි ඉතින්. good night පුතා. මල් වැස්සයි. good night පුතා. ඒ good night. දෙනෙත් යොමාලි. good night පුතා. දිලුෂි good night. යුතුල් රසිත good night. bye. ඔගොල්ලෝ කියන එක තමයි කියන්නේ. එහෙනම් ජය වේවා. හම්බෙමු ලබන සතියේ.